ගෞරවයෙන් පිළිගන්නවා. අද මේ වෙලාවට නියමිතව තියෙන්නේ සද්ධර්මාචාර්ය උපාධියේ අවසන් වසරට අදාළ විසුද්ධි මාර්ගයේ ප්‍රඥා නිර්දේශය පිළිබඳව කෙරෙන සදහම් සාකච්ඡාව. හොඳයි, අද සාකච්ඡාවට ප්‍රවිෂ්ටයක් ලබා ගන්න අපි මුලින්ම තෙරුවන් නමස්කාරය කරලා අපි ප ဋ ාණ ගාථාව සජ්ජායනා කරමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. විචිත්ත මති ගම්භීර මනන්ත ණය මණ්ඩිතං ප ဋ ාණං සම්මසන්තස්ස විමලාමිත බුද්ධියා යස්ස දේහානිකමින්සු සුභාචම්බන්නරංසියෝ නීලපීතාරත්තසේතා මංජෙට්ඨාච පබස්සරා තං ලෝකනාතං සුගතං ධම්මංච ජිනසේවිතං සංඝං නිරංගනං සෙට්ඨං නමාමි සිරසාදරං. සාදු සාදු සාදු. හොඳයි, හැම දිනාටම තෙරුවන් සරණයි. හොඳයි. අපි අද පංචස්කන්ධය පිළිබඳව තව දුරටත් වැඩි වැඩියෙන් දැනගන්න, මනාව දැන ගැනීම සඳහා විනිශ්චය කටයුතු ක්‍රම කීපයක් පිළිබඳව මුලින්ම සාකච්ඡා කරනවා. තව තවත් විවිධාකාර වලින් විභජනය කරලා බැලීමෙන් තමයි මේ පංච උපාදානස්කන්ධය මනාව තේරුම් ගැනීමට පුළුවන් වෙන්නේ. ක්‍රම වශයෙන්, භේද වශයෙන්, අනුනාදික වශයෙන්, උපමා වශයෙන් දෙපරිද්දකින් අවසානට 6 වෙනි අංකය බලන්නහුට අර්ථ සිද්ධි වශයෙන් කියලා 6 ආකාරයකින් විනිශ්චය කටයුතුයි කියලා තියෙනවා. අපි පෙළ පොතට යන්න ඉස්සෙල්ලා අපි චුට්ටක් පහුගිය සතියේ පාඩම පොඩ්ඩක් ආවර්ජනය කර ගනිමු. අපි එදා කතා බහ කරා මේ 11 ආකාර බෙදීම පිළිබඳව. රූපස්කන්ධය නැත්නම් රූපෝපාදානස්කන්ධය 11 ආකාරයකට විභජනය වෙන ආකාරය අපි කතා බහ කරා. කොහොමද අතීත අනාගත පච්චුප්පන්නං අජ්ජත්තං වා බහිද්ධා වා ඕලාරිකං වා සූක්මං වා හීනං වා පනීතං වා දූරේ යං දූරේ යං සම්තිකේ වා ඔය විදිහට 11 ආකාරයකට.
බෙදීමක් ගැන කතා කරා. ඒ සියලුම 11 වැදෑරුම් රූපය එක්රැස් කොට අභිසඤ්ඤෝහිත්වා අභිසංකිපිත්වා සංක්ෂේප කොට රූපස්කන්ධය කියලා කියනවා. එතකොට රූපස්කන්ධයට ඔය ආකාරයෙන් කිව්වා වගේම වේදනා ස්කන්ධයත් සංඥා ස්කන්ධයත් සංකාර ස්කන්ධයත් විඥාන ස්කන්ධයත් ඔය ඒ ස්කන්ධ හතරත් මේ 11 ආකාරයට මේ විදිහටම විභාග කරනවා. රූපේ නැවත අපි කතා කරා අතීත අනාගත පච්චුප්පන්න භාවය. අතීත රූපයේ අද්ව අතීතයේ සන්තති අතීතයේ සමය අතීතයේ ක්ෂණ අතීතයේ කියලා හතර ආකාරයක් පිළිබඳව අපි සාකච්ඡා කරා. මේ කරුණු එදා අමිතා හේවතන්ත්‍රි මහත්මිය බොහොම පැහැදිලිව විස්තර කරන්නට යෙදුණා. අපි තව වරක් පොඩ්ඩක් සිහිපත් කරගනිමු මේ පිළිබඳව. අද්ව අද්දාන කියන එක එක් සත්වයකගේ එක් භවයකහි ප්‍රතිසන්දියෙන් పూర్ව භාගය අතීත ප්‍රතිසන්දියෙන් పూర్ව භාගය අතීත ඊට පස්සේ අවසාන චුතියේ මැත්තේ අනාගතය මේ දෙක අතර ප්‍රතිසන්දියයි චුතියයි අතර දෙක හඳුන්වනවා පච්චුප්පන්න විදියට. සන්තති අතීතය කියලා කිව්වේ එක්ම ඍතුවෙහි හටගත් එක ඍතුවක හටගත් එකම ආහාර සමුට්ඨානයකින් පවත්තන පච්චුප්පන්න ස්වභාවය. පච්චුප්පන්න ස්වභාවය ඊට පෙර ආහාර සමුට්ඨාන වූ අතීතයයි ඉන්පසු වූ අනාගතයයි. මෙතන කර්මජ හැර චිත්තජ ඍතුජ ආහාරජ සන්තති විදියට අරගෙන තියෙනවා. සමය අතීතය එක මොහොතක රාත්‍රියක දවාල යන කාල පරම්පරා වශයෙන් අරගෙන ඒ පච්චුප්පන්න විදියට දක්වලා තියෙනවා. ඊට පෙර අතීතය පසු අනාගතය කියලා අපි ඒක සාකච්ඡා කරා. ඊළඟට ක්ෂණ අතීතය ගැන අපි කතා කරා. ක්ෂණ අතීතය කියලා කියන්නේ මෙතන අපි ධම්භාජනයේ විදියට ගත්තාම ක්ෂණයක් කෙනෙක් උත්පාද ආදී ක්ෂණ ත්‍රයට උත්පාදිත භංග කියන ක්ෂණ ත්‍රයට ඇතුල් වුණා නම් ඒකට කන පච්චුප්පන්නේ කියලා කියනවා. ඊට පෙර නම් අතීත ඊට පස්සේ නම් අනාගත. ඊට පස්සේ අපි අජ්ජත් බහිද්ද වශයෙන් බැලුවා. ඒ කියන්නේ අජ්ජත් කියලා කිව්වේ ස්වකීය රූප වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳව තමා ගැන. ඊළඟට බහිද්ද කිව්වේ බාහිර సంతානවල ඇති වෙන ඒ රූප වේදනා සංඥා සංකාර ආදී විඥාන ආදී පංච උපාදාන ස්කන්ධේ. ඊට පස්සේ ඕලාරික සුකුම ගැන කතා කරා. ඕලාරික සුකුම් ભેදය ගැන අපි ගොඩක් දේවල් දිගින් දිගට මේ පිළිබඳව පෙළ පොතේ සඳහන් අපි සාකච්ඡා කරා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ලෝභය දෝෂය ලෝභ දෝෂ දෙකෙන් ලෝභය සුකුමයි දෝෂය ඕලාරිකයි. ඕලාරිකයි කියලා කියන්නේ පේන ප්‍රකටව පේන ඖදාරික ගොරෝසු බව අපිට පේනවා. සුකුම ස්වභාවයේ සූක්ෂම ස්වභාවයේ ඒක පේන්නේ නැහැ. ඒක අවිද්‍යාමානයි. මේක අපිට විද්‍යාමාන වෙන්නේ ඖදාරික ඕලාරික ස්වභාවය. දැන් කේන්ති ගිය කෙනෙකුගේ මුහුණෙන් එයාගේ ඒ මුහුණේ ඇති වෙන විකෘතිය ඉරියව්වල මුහුණ රතු වෙලා එතකොට එයාගේ හුස්ම ආස්වාද ප්‍රාස්වාද වේගය වැඩි වෙලා ඒ විදිහට කතා කරගන්න අපහසු තත්ත්වයටපත් වෙලා එයාගේ ලොකු අපිට පැහැදිලිව විද්‍යාමාන වෙනවා එයාගේ මේ ඕලාරික ස්වභාවය. ඒ කියන්නේ ද්වේෂේ ඕලාරිකයි. ලෝභය සුකුමයි. දැන් ලෝභය කියන එක අපි සමහර වෙලාවට දන්නෙත් නැහැ තියෙනවද කියලා. ඒ තරමට ඒක සියුම් වෙන අවස්ථාවක් තියෙනවා. දැන් සමහරු කියනවා අනේ අපිට ඉතින් ඔය කිසිම දෙයක ලෝභයක් නැහනේ. එහෙමත් කියනවා. ඉතින් එහෙම ඒක සුකුමයි. අර එතකොට මේ විදිහට අපි කතා කරා ඕලාරික සුකුම් ભેදය කතා කරා. අපි හීන ප්‍රනීත ભેදය කතා කරා. හීන ප්‍රනීත ભેදය අපි කතා කරා අකනිට්ඨයන්ගේ රූපයට වඩා සුදස්සීන්ගේ රූපය හීනයි කියලා සාපේක්ෂව ක්‍රමක්‍රමයෙන් ඉහළට යනකොට අර සුද්ධාවාසවල ඉහළට යන්න ප්‍රනීත වෙනවා පහළ තියෙනවට වඩා සාපේක්ෂව. ඊට පස්සේ দূරේ සාන්ති ගැන අපි කතා කරා. দূරේ සාන්තිකේ දුර ළඟ. එතන අපි කතා කරා ශ්‍රවණෝපචාරය 12 ශ්‍රේණියක් ඇතුළත අපි ගත්තා ඒක සාන්තිකේ කියලා ළඟ කියලා. ඉන් බැහැර වූයේ দূරේ කියලා අපි කතා කරා. ওই කරුණු සාකච්ඡා කරන්න හේතුණා. දැන් අපි අද පාඩමට එමු.
පිටුව පෙළ පොතේ 685. පෙරුවන් සරණයි මේ ආර්යරත්න මහත්මයා මේ දැන් මෙතන මේ පොඩි දෙයක් ඇතුළත් කරන්න පුළුවන්ද මට මෙතනට මේ එහෙමයි. අර එතන අර දැන් අපි දැන් මේ පංචස්කන්ධය ගත්තාම මේ ඕලාරික සුකුම ස්වභාවය ගැන මේ විභාග ප්‍රශ්න පත්‍රයක් තිබුණා. එතකොට ඒකේ මේ පංචස්කන්ධයේ දැන් ඕලාරික සුකුම භාවය මේ කතා කරද්දී දැන් ඔබතුමා රූපස්කන්ධය ගැන කතා කරා. එතකොට දැන් අපිට දැන් වේදනාව ගත්තත් සංඥාව ගත්තත් සංකාර ගත්තත් විඥාන ගත්තත් ඒ කියන්නේ නාමස්කන්ධ හතරටම අපි ඕලාරික සුකුම ස්වභාවය බලන ස්වභාවයක් තියෙනවා. එතකොට ඒක මේ විසුද්ධි මාර්ගයේ අර විභංගේ කතා කරපු විදියට තමයි කතා කරලා තියෙන්නේ. එතකොට ඒකේ කතා කරලා තියෙනවා ಜಾති විදියට, ස්වභාව විදියට, පුද්ගල විදියට, ලෞකික ලෝකෝත්තර විදියට ඒ සතර නාමස්කන්ධ වලටම කතා කරලා තියෙනවා. එතකොට දැන් මේ ඕලාරික සුකුම ස්වභාවය අපි ಜಾති විදියට බලනවා නම් අපිට අර කුසල අකුසල අව්‍යාකත විදියට මේ වේදනාව ගත්තත් අපිට සංඥාව ගත්තත් සංකාර ගත්තත් විඥාන ගත්තත් ඒ ස්වභාවයට ಜಾති ස්වභාවයට බලන්න පුළුවන්. එතකොට දැන් අපි තේරුම් ගත යුතු දෙයක් තමයි හැම වෙලෙම මේ අකුසලය අනිෂ්ට විපාක ඒක අපිට දැනෙන දේ ප්‍රකටව වැඩියෙන් පේන දේ අනිෂ්ට දෙයක් හින්දා ඒක වේදනාවක් හරි සංඥාවක් හරි සංකාර විඥාන ගත්තොත් ඒවයේ අකුසල ස්වභාවය තමයි වැඩියෙන්ම ඕලාරික වෙන්නේ. ඇයි ඒක සාවද්‍යයි ඒක මේ ක්ලේශ ඒවා ਸੰతాප තවනවා ඒ වගේම ශාන්ත ස්වභාවයක් නැති නිසා. එතකොට ඒක අකුසලය ඖදාරිකයි කුසලයට වඩා. එතකොට අපි ඒ විදිහට ගත්තොත් මේ කුසලය ඖදාරිකයි අව්‍යාකතයටයි ක්‍රියාවටයි වඩා. ඒ කියන්නේ ඇයි ඒවයින් විපාක දෙන්නේ නැහැ කුසලයේ විපාක දෙනවා නේද? එතකොට ඒකින්ද ඒක ප්‍රකටව පේනවා. ඉතින් ඒ අභ්‍යාකතයි ක්‍රියයි එතකොට සියුම් සුකුමයි කුසලයක් එක්ක බලද්දී. එතකොට දැන් අර අපිට අහේතුක පැත්තෙන් ගත්තත් අහේතුක අකුසලය ප්‍රකටයි අහේතුක මේ කුසල සිත් වලට වඩා. එතකොට ඒක තමයි අපිට මේ වේදනා වල සංඥා සංකාර විඥාන ඒ කියන සතර නාම ධර්මයන් වල අපිට ಜಾති විදියට අපිට හඳුන ගන්න ස්වභාවය. එතකොට අපි ස්වභාව වශයෙන් බැලුවොතින් එතකොට දැන් අපිට දැන් දුක්ඛ වේදනාවක් ගත්තොත් එතන ආස්වාද රහිතයි. එතකොට පැතිරෙනවා වැඩි කැළඹීම් ඇති කරනවා උද්වේගකාරී බවක් ඇති කරනවා අපිය මැඩලන ස්වභාවයක් ඇති කරනවා. එතකොට වඩා ප්‍රකට භාවයක් ඇති වෙනවා මේ ස්වභාවයේ. එතකොට දුක්ඛ වේදනාව ඖදාරිකයි. එතකොට දුක්ඛ වේදනාව එක්ක බලද්දී සුඛ වේදනා උපේක්ඛා වේදනා ස්වභාව හැටියට ගත්තොතින් ඒවා සුකුමයි සූක්ෂම කියන්නේ ඒක තමයි. එතකොට අපි මේ පුද්ගල විදියට ගත්තොත් දැන් මම කිව්වා මුලින්ම මේ සතර නාමස්කන්ධයන් ಜಾති ස්වභාව පුද්ගල ලෞකික ලෝකෝත්තර විදියට බලන්න පුළුවන් කියලා. එතකොට පුද්ගල විදියට ගත්තොතින් අර ධානයට සම වෙන්නේ නැති මේ සාමාන්‍ය අපේ පෘථග්ජන ස්වභාවය මේ අරමුණු වල විසිරීලා තියෙනවා. එතකොට කොහොමද එතකොට ඒ වෙලාවට වේදනා සංඥා සංකාර විඥානයන් ඖදාරිකයි. එතකොට ධානයට සමාපන්න වුණා නම් ඒ වෙලාවට ඊටාම සියුම් සූක්ෂමයි. එතකොට අර සතර නාමස්කන්ධයක්ම පුද්ගල ස්වභාව විදියට ගත්තොත් ධාන සමාපන්නයාගේ සියුම් සූක්ෂම ස්වභාවයක් තමයි තියෙන්නේ. අපි දැන් ලෞකික ලෝකෝත්තර විදියට ගත්තොත් ලෞකික වෙන්නේ කොහොමද? අපිට ආශ්‍රව සහිතනම් යෝග සහිතනම් ඕග සහිතනම් එතකොට සංයෝජන සහිතනම් නීවරණ සහිතනම් උපාදාන සහිතනම් සංක්ලේශනම් එතකොට ඒවා මේ පෘථග්ජනයාට සාධාරණයි. එතකොට ලෞකිකයි.
එතකොට ලෞකික වලින් ලෝකෝත්තර වෙන්නේ කොහොමද? අපිට නිර්වාණය අරමුණු කළා. මේ සියලුම යෝග, ඕග, සංයෝජන, නීවරණ, උපාදාන, සංක්ලේශ සියලුම දේවල් ප්‍රහාණය කරලා නිර්වාණයම සාක්ෂාත් කරගන්න ඒ අවස්ථාව අනාසව ඒ අවස්ථාව තමයි මේ ලෝකෝත්තර ස්වභාවය කියලා කියන්නේ. එතකොට ඒ අවස්ථාවේදී වේදනා සංඥා සංකාර විඥාන සතර නාමස්කන්ධයෝම ලෝකෝත්තර විදියට තමයි කතා කරන්නේ. ඉතින් මේ ಜಾති ස්වභාව පුද්ගල ලෞකික ලෝකෝත්තර වෙන්නේ හැම වෙලෙම සාපේක්ෂව. එකිනෙකට එකිනෙකක් සාපේක්ෂව. ඒකින්දා මේ ස්වභාවයල් වෙන වෙනම බැලිය යුතුයි. එතකොට අපි උදාහරණයක් විදියට ගත්තොත් අපි හිතමු අහේතුක මේ අපිට තියෙනවා දුක්ඛ සහගත කාය විඥාණය. දුක්ඛ සහගත කාය විඥාණය ගත්තොතින් ඒ අහේතුක සිතක්. එතකොට ඒකේ අව්‍යාකත ස්වභාවය නිසා සුකුමයි. නමුත් අපි දුක්ඛ කියලා ගත්තොත් ඒ දුක් අවස්ථාව ස්වභාව වශයෙන් ඕලාරිකයි. එතකොට අපි අව්‍යාකත කියන්නේ ಜಾති වශයෙන්. ಜಾති වශයෙන් සුකුම වුණාට දුක්ඛ ස්වභාවයෙන් හින්දා ඕලාරිකයි. ඒකින්දා එතකොට මේ විසුද්ධි මාර්ගයේ විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා අපි මේ ಜಾති ස්වභාව පුද්ගල ලෞකික ලෝකෝත්තර විදියට විශේෂයෙන් මේ කරුණු ගන්න බලද්දී ಜಾතියේ ස්වභාවයයි වෙන වෙනම බැලිය යුතුයි කියලා. මොකෝ ඒ දෙක සාපේක්ෂවම තමයි එක එක අවස්ථාවට සාපේක්ෂවම තමයි ಜಾතියයි ස්වභාවයයි බලන්නේ කියලා. එතකොට දැන් තවදුරටත් විස්තර කරනවා එතන විසුද්ධි මාර්ගයේම මේ විභංගයෙන් තමයි මේ කරුණ ඔක්කොම අරගෙන තියෙන්නේ. අර මේ දැන් මේ ඖදාරිකයි සුකුමයි ස්වභාවයට එතකොට දැන් මේ ඔබතුමා විස්තර කරා ද්වේෂ වේදනාව ඖදාරිකයි ලෝභ වේදනාව මේ ඒ අවස්ථාවේදී සුකුමයි මේ සාපේක්ෂව. එතකොට දැන් ඒ වගේම තමයි නියත ස්වභාවයක් නම් යම් වේදනාවේ සංඥා සංකාර විඥානවල නම් නියත ස්වභාවයක් වෙන්නේ නැහැ. යම් ඒක එක දිගටම පවත්වාගෙන එකම විදියටම පවත්වාගෙන යනවා නම් ඒ කියන්නේ අපි කියමු එකම මේ පවත්වාගෙන යෑම නියතයි. මේ නියත ස්වභාවයේ නියත වේදනාව ඖදාරිකයි සුකුම වේදනාව අනියත වේදනාව සුකුමයි. ඒ වගේම තමයි අපි ලෝභය ගත්තොතින් දිට්ඨි සම්පයුක්ත භාවය ඖදාරිකයි දිට්ඨි විප්පයුක්ත භාවය සුකුමයි. එතකොට දැන් අපි කියමු මේ අසංකාරික ස්වභාවයක් ගත්තොතින් අසංකාරික ස්වභාවය ඖදාරිකයි සසංකාරික ස්වභාවය සුකුමයි. එතකොට දැන් අපිට මේක අපිට තේරුම් ගන්න පුළුවන් පහසු විදිය තමයි අකුසලයක් ගත්තොතින් මේ බොහෝ විපාක තියෙන අකුසලයක් ගත්තොත් ඒ බොහෝ විපාක තියෙන අකුසලය ඖදාරික වෙනවා. මද විපාක ඒ කියන්නේ විපාක අඩු නම් අකුසලේ ඒක සුකුම වෙනවා. ඒක දැන් සාමාන්‍යයෙන් අපි දන්න කරුණක් නේද? අකුසලයක් ගොඩක් විපාක දෙනවා නම් අපි ආනන්තරය වගේ ඒ වගේ විපාකයක් වෙනවා නම් ඒක ඖදාරික වැඩි. එතකොට අපිට පොඩි මේ අකුසලයක් ඒ කියන්නේ ගොඩක් විපාක නොලැබෙන එකක් වුණොතින් ඒක සුකුම විදියට තමයි ගන්නෙ. එතකොට දැන් කවුරු හරි කියන්න මට කුසලවල කොහොමද එතකොට කුසලයක් ගත්තොත් කාමාවචර කුසල ලෝකෝත්තර කුසල එහෙමත් ගන්න පුළුවන්. ඒ විදියටත් අපිට කුසලයක් ගත්තොත් විපාක වැඩි වුණොත්ද විපාක අඩු වුණොත්ද ඖදාරික වෙන්නේ? විපාක අඩු වුණොත්. විපාක අඩු වුණොත් තමයි ඖදාරික වෙන්නේ. එතකොට අකුසලයක අනිත් පැත්ත. බොහෝ විපාක තියෙනවා නම් ඖදාරිකයි. මේ එතකොට කුසලයක් වුණොතින් මද විපාක තියෙනවා නම් තමයි ඖදාරික. එතකොට බොහෝ විපාක තියෙනවා නම් කුසලයක මොකද්ද වෙන්නේ? සුකුම වෙන්නේ. එතකොට දැන් අපි බලමු කාමාවචරයි රූපාවචරයි ගත්තොත් මොකක්ද ඖදාරික? කාමාවචර. එතකොට අපිට අරූපාවචර එක්ක අපි කාමාවචරයි රූපාවචරයි ගත්තොත් අරූපාවචර සුකුමයි.
ඔව් සුකුමයි. අරූපාවචර සුකුමයි. අපි බලමු කාමයි රූපයි අරූපයි එක්ක ලෝකෝත්තර ගත්තොත් ලෝකෝත්තර සුකුමයි. සුකුමයි. ලෝකෝත්තර සුකුමයි. අපි දානයේ සීලයේ එකට ගත්තොත් මොකද්ද සුකුම මොකද්ද ඕදාරික? සීලය සුකුමයි. සුකුමයි. සීලේ සුකුමයි. දාන සීල එක්ක භාවනාව ගත්තොත් භාවනාව භාවනාව සුකුමයි. සුකුමයි. භාවනාව සුකුමයි. එතකොට අපි බලමු භාවනාව ද්විහේතුකවයි ත්‍රිහේතුකවයි සිද්ධ වෙනවනම් මොකද්ද සුකුම වෙන්නේ? හේතුක සුකුමයි. ත්‍රිහේතුක සුකුමයි. සුකුමයි. අපි ප්‍රථම ධානයයි ද්විතීය ධානයයි ගත්තොත් දානේ සුකුමයි. ඔව් ද්විතීය ධානයේ සුකුමයි. එකේ ඉඳන් හතරවෙනි ධානයයි පස්වෙනි ධානයයි ගත්තොත් පස්වෙනි ධ්‍යානයේ දර්ශන ඥානේ සුකුමයි. සුකුමයි. ඒතර රූපාවචර ධානයයි අරූපාවචර ධානයයි ගත්තොත් රූපාවචර සුකුමයි. ඔව් එතකොට ආකාසඤ්ඤායතනයයි නේව සංඥා නාසඤ්ඤායතනයයි ගත්තොත් නේව සංඥා නාසඤ්ඤායි සුකුමයි. 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 එතකොට සෝතාපන්නයි සකදාගාමි ගත්තොත් සකදාගාමි සුකුමයි. සුකුමයි. එතකොට සෝතාපන්න සකදාගාමි අනාගාමි එක ගත්තොත් අරහත් භාවය වඩා සුකුමයි. එතකොට අපි නිරය ගත්තොත් නිරයයි තිරිසනුයි ගත්තොත් නිරේ සුකුමයි. නිරය ඕලාරිකයි. තිරිසන් සුකුමයි. ඔව් තිරිසන් සුකුමයි නිරය ඕලාරිකයි නේද? එතකොට දැන් අපි දැන් මේ ආර්ය සෙනස මතක මේ පැහැදිලි කරා. එතකොට දැන් අපි භූමි වශයෙන් ගත්තොතින් අර අකනිට්ටාව තමයි වැඩියෙන්ම සුකුම වෙන්නේ කියන එක අපි එතකොට ඒ විදිහට තමයි තේරුම් ගත යුත්තේ. එතකොට මේ ඕලාරික සුකුම ස්වභාවය අපි මේ වේදනා සංඥා සංකාර විඥාන කියන සතර නාම ධර්මයට වලටම ගන්න ඕන. එතකොට දැන් මේ අර දුරේ සන්තික ස්වභාවය කතා කරා නේද මේ රූපවලට මේ සන්තික ස්වභාවය ගන්නේ මේ මොකද්ද අර උපචාර විදියට 12 රියන් උපචාරයක් ඇතුළත නම් සන්තික කියලා. එතකොට සතර නාම ධර්මයන්ට කොහොමද ගන්නෙ අපි ඒක? දුරේ සන්තික ස්වභාවය කොහොමද? දැන් දුරේ සන්තික ස්වභාවය කතා කරා නේද? රූපවලට සන්තික වෙන්නේ 12 රියන් උපචාරයක් ඇතුළේ නම්. ඊට වඩා වැඩි නම් දුරේ. එතකොට කොහොමද සතර නාම ධර්මයන්ට මේ දුරේ සන්තිකේ වෙන්නේ කොහොමද? සුකුම ඕලාරික සුකුමානවද? අන්න හරි. හරියටම හරි. එතකොට මොකද්ද සුකුම වෙන්නේ? දුරේ වේදනාව ගත්තොත් සුඛ වේදනාව සුකුමයි. දුක් වේදනාව ඕලාරිකයි. ඔව් දැන් මෙතනදී දැන් කුසලයක් කුසලයට සන්තිකයි අකුසලයක් අකුසලයකට සන්තිකයි අභ්‍යාකතයක් අභ්‍යාකතයකට සන්තිකයි. නමුත් අකුසල වේදනාව කුසලයට දුරයි දුරේ විදිහට ගන්නෙ. එතකොට ඒක අකුසලයක් සාපේක්ෂව ගන්නවා. ඔව් සාපේක්ෂවයි ගන්නෙ. එතකොට අකුසලයක් මේ කුසලයකට මොකද වෙන්නේ? අව්‍යාකතයකට මොකද වෙන්නේ? දුරේ විදිහට තමයි ගන්න ඕන. එතකොට ඒ විදිහට තමයි ඒක ඒ විදිහට සාපේක්ෂව මේ ගන්න පුළුවන්. එතකොට ඒ වගේම අපිට යමක් සුකුම ස්වභාවයේ තියෙනවා නම් අපිට එතන මේ සන්තිකේ විදිහට මේ එතන ඒ දෙකත් සමානත්වයක් තියෙනව නේද? මොකක්ද ඒ දෙකේ සමානත්වය? දුරේ සන්තිකේ සුකුමයි මේ ඖදාරිකේ සමානත්වය. සුකුමයි සාන්තිකේ එකයි නේද මිස්? සුකුමයි සාන්තිකේ කියන්නේ. ඕලාරිකයි සාන්තිකේ ඕලාරිකේ සමානයිද? සාන්තිකේ ඕලාරිකයි. මේ ඒක අර මේ කුසල කුසලන වෙනස් වෙනවද? ඔව් දැන් ආර්යසේන මහත්මයාට මතකද ඒ දෙකෙත් සමානත්වයක් තිබ්බ නේද? මේක ඒතර කියලා නැහැ හැබැයි. අපිට වෙන තැනක ඕක ගැන කියවුණා මට මතක් වෙන්නේ නැහැ ඔව් ඔව් මේ දෙකේ සමානත්වය විභංගයේ මේ දෙකේ සමානත්වය කියලා තිබුණා. නමුත් විසුද්ධි මාර්ගයක කියලා නැහැ. මේ ඇත්තටම එතනත් සමානත්වයක් තියෙනවා. දුරේ සන්තිකේටත් මේ ඖදාරික සුකුම ස්වභාවය මේ තියෙනවා. මේ ඒක අපි හරියට මේක බලමු. මේ එතකොට දැන් මෙතන මේ අපි අර දැන් මේ පංචස්කන්ධයටම
මේ ඖදාරික සුකුම ස්වභාවය බැලිය යුතුයි. මේක අර විසුද්ධි මාර්ගයේ දීර්ඝ විස්තරයක් තියෙන හින්දා විභාග ප්‍රශ්නිකුත් අහලා තියෙනවා. ඉතින් ඒකින්ද තමයි මම මේක විශේෂයෙන්ම මේ කරුණ මතක් කරන්න මේ හේතු උනේ මේ බොහොම පින් මේ අරසේන මහත්මයා මට අවස්ථාවක් ලබා ඔව් දුන්නට මේ ඒ අවස්ථාව ගැන කතා කරන්න. තෙරුවන් සරණයි. බොහෝම පින් ඒ කරු පැහැදිලි කිරීමට. අපි එහෙනම් පෙළ පොතට යමු. මේ පංචස්කන්ධය මනාව දැන ගැනීම. තව තවත් මේක වඩා හොඳට මේ පංචස්කන්ධයම තමයි අපි දැනගන්න ඕන. පංචස්කන්ධයම තමයි දැනගන්න අවශ්‍ය. මේක ඉතාම හොඳින් මේක පිරිසිඳ දකින්න ඕන. පංචස්කන්ධය දැක්කනම් දැනගත්තනම් ඇත්තම පංචස්කන්ධයමද අපි අවබෝධ කරගන්න ඕන. ඔව් සංකීර්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛ කියලා අන්තිමට කිව්වේ ඕක තමයි. ඒක තමයි මේ වඩා ගැඹුරින් එක ආකාර වලින් මේ විභජනය කරලා බලන්නේ මේක වඩා තේරුම් ගන්න. එතකොට අපි ක්‍රම වශයෙන්, ભેද වශයෙන්, අනුනාදික වශයෙන් අනුනාදික කියලා කියන්නේ අඩු වැඩි නොවන ආකාරනේ අඩුත් නැතුව වැඩිත් නැතුව මේ පහක්ම දේශනා කරේ මොකද කියන කාරණේ විස්තර වෙනවා. උපමා වශයෙන් ඊළඟ දෙආකාරයකින් බලනවා. අන්තිමට මේ වගේ බලන කෙනෙකුට ඇතිවන අර්ථ සිද්ධිය පිළිබඳවත් පැහැදිලි කරනවා. මෙතෙන්ට යනවා. ස්කන්ධයන් පිළිබඳ ඥාන විශේෂයන් ලැබීම සඳහා දේශනා ක්‍රම වශයෙන්ද විශේෂ විභාග වශයෙන්ද අනුනාදික වශයෙන්ද උපමා වශයෙන්ද එසේම දෙපරිද්දකින් දැකිය යුතු බව වශයෙන්ද එසේ දක්නහුගේ අභිමතාර්ථ සිද්ධි වශයෙන්ද මේ විනිශ්චය ක්‍රමය නොනැත්තහු විසින් මනාකොට දත යුතුයි කියලා සඳහන් වෙනවා. ළඟට විස්තර වෙනවා. ඒ කමතෝ අර ක්‍රම වශයෙන් කියුවේ කමතෝ යනු ක්‍රමය වූ කලී උප්පත්ති ක්‍රමය, ප්‍රහාණ ක්‍රමය, ප්‍රතිපත්ති ක්‍රමය, භූමි ක්‍රමය, දේශනා ක්‍රමය කියලා ක්‍රම ආකාර කීපයක් මේකේ විස්තර වෙනවා. තියෙනවා පඨමං කලලං හෝති කල්ලා හෝති අබ්බුදං විදියට. ඒ කියන්නේ උප්පත්ති ක්‍රමය. උප්පත්ති ක්‍රමයේ විස්තර වෙනවා. ඊළඟ දස්සනේන පහතබ්බා භාවනාය පහතබ්බා ඒ විදියට ප්‍රහාණ ක්‍රමය ප්‍රහාණ වන ආකාරය ඊට පස්සේ සීල විසුද්ධි චිත්ත විසුද්ධි ආදී සප්ත විසුද්ධිය පිළිබඳව ඒක ප්‍රතිපත්ති ක්‍රමයේ විදියට දක්වනවා. කාමාවචර රූපවචර කියලා භූමි ක්‍රමයේ විදියට දක්වනවා. චත්තාරෝ සතිපට්ඨාන චත්තාරෝ සම්මප්පදාන කියලා ඒ වගේම දාන කතං සීල කතං මේ ඔක්කොම අයිති වෙන්නේ දේශනා ක්‍රමයට. මේ ක්‍රමයන් අතුරෙන් ප්‍රථමය උප්පත්ති ක්‍රමය මේ ක්‍රම වලින් උප්පත්ති ක්‍රමය ගන්නෙත් නෑ, ප්‍රහාණ ක්‍රමය ප්‍රතිපත්ති ක්‍රමය ගන්නෙත් නෑ. මේ දේශනා ක්‍රමයම තමයි ගන්නේ. දේශනා ක්‍රමය වනාහි මෙස්යදේ මෙයි පංච ස්කන්ධයන් විභාග කොට ගනු නොහැකි වීමෙන් එම ස්කන්ධයන් කෙරෙහි ආත්ම ග්‍රහණයට වැටුණු කිසියම් වේනීය ජන කෙනෙකු වෙතොත් ඔවුන් කෙරෙහි හිත කැමැතිව දැඩි ලෙස එක්ව බැඳුණු එම ස්කන්ධ සමූහය විග්‍රහ කොට දැක්වීමෙන් එම ආත්ම ග්‍රාහයෙන් මුදවා ලනු කැමැති භාග්‍යවතුන් වහන්සේ ඒ ජනයාගේ සුඛ ග්‍රහණය සඳහා චක්ෂුරාදියට පවා විශේෂ වන ඕලාරික රූපස්කන්ධය පළමු කොට දේශනා කළසේක. දැන් සමහරු මේ රූපස්කන්ධය තමයි වැඩියෙන් මුලා වෙන්නේ. මේ රූපයට තමයි ගොඩක් අය මුලා වෙන්නේ වැඩියෙන්. එතකොට මේ රූපස්කන්ධය ස්කන්ධයන් කෙරෙහි රූපස්කන්ධය වගේම අනිත් ඒවා මේ ස්කන්ධයන් කෙරෙහි වේනීය ජනයා සාමාන්‍ය ජනතාව මුලා වෙනවා. ආත්ම ග්‍රහණයට වෙනවා. ඔව්. අර ඉස්සෙල්ලා කියපු ලිස්ට් එක ගන්නෙ නෑ කිව්වේ මොකක්ද ඒක? අර ගොඩක් ලිස්ට් එකක් තියුනේ. දැන් ඒක ගන්නෙ නෑ කියලා කිව්වනේ. ඒක පොඩ්ඩක් කියනවද මොකද කියලා? ඒකේ හේතුත් මේක දක්වලා තියෙනවා. ගන්නෙ නෑ කියන්නේ ඒක පොඩ්ඩක් තේරෙන්නේ.
පැහැදිලි නෑ අප ඔබතුමා හොඳ මොකද්ද හොඳ කිව්වේ කියලා. හොඳ අපි එහෙනම් කියමු ඒක. දේශනා ක්‍රමය. මේ ක්‍රමයන් අතුරින් ප්‍රථමය උප්පත්ති ක්‍රමය මෙහි නොයේදී. කලලාදිය මෙන් ස්කන්ධයන් පෙරපසු නියමයෙන් නොඋපාදාන හේයිනි. හේතුවක් දක්වනවා. මේ ස්කන්ධයන් පිළිබඳව කලල පිළිබඳ ගත්ත එක මෙතන ගැලපෙන්නේ නැහැ කියලා කියනවා. ප්‍රහාණ ක්‍රමය ඒකට හේතුව කුසල අව්‍යාකතයන් ප්‍රහීන කළ යුතු නොවන හේයිනි. ප්‍රතිපත්ති ක්‍රමය කියන්නේ අකුසලයන් නොපිළිපැදිය යුතු වන හේයිනි. ඒකත් අදාළ වෙන්නේ භූමි ක්‍රමයේ දෙන්නේ නැත්තේ වේදනා ආදිය චතුර් භූමියටම සමාන වන හේයිනි. දේශනා ක්‍රමය අරගෙන තියෙනවා. දේශනා ක්‍රමයේදී පංචස්කන්ධයන් විභාග කොට ගනු මෙතන මේ පංචස්කන්ධය මේක විභාග කරලා විභජනය කරලා මේක බෙද බෙදා බලලා තේරුම් ගන්න බැරි කම නිසා සාමාන්‍ය ජනතාව ආත්ම ග්‍රහණයට කියන්නේ ඒගොල්ල ආත්මයක් තියෙනවා කියන තැනට මගේ ආත්මය කියලා ඒක මිත්‍යා ඒක විපරීත දෘෂ්ටියකට වැටෙන යම් ජන කෙනෙකු වෙතොත් එහෙම එක්කෙනෙක් හරි වගේ තත්ත්වයටපත් වෙනවා නම් අන්න එයා හිත කැමතිව එයාව බේර ගන්න දැඩි ලෙස බැඳුණු එම ස්කන්ධ සමූහය විග්‍රහ කොට දැක්වීමෙන් අර ආත්ම ග්‍රහයෙන් මුදවා ගන්න කැමති භාගතුන් වහන්සේ ඒ ජනයාගේ සුඛ ග්‍රහණය හදා චක්ෂුරාදියට පවා මේ පහසුම සරලම ආකාරයෙන් අරගෙන තියෙන මුලින්ම චක්ෂුරාදියට පවා විශේෂ වන ඕලාරික රූපස්කන්ධය. දැන් සූක්‍ම දේවල් ඇත්තම දැන් සූක්‍ම රූප 16 ගත්තොත් ඕක තේරුම් ගන්න අමාරුයි. දැන් මුලින්ම ඕලාරික 12 දැන් මෙතන ඉතින් චක්ෂුරාදියට පවා විශේෂ වන හැට පේන දේ අරගෙන තියෙන ඕලාරික රූපස්කන්ධයේ පළමු කොට දේශනා කළසේක. අන්න රූපස්කන්ධය මුලින්ම දේශනා කරන්න හේතුව මොකද? ඇහැට පවා විශේෂ වන නිසා. එක්බිති ස්ථානිෂ්ඨ රූපයන් පිළිබඳ සංවේදන සංඛ්‍යාත වේදනා ස්කන්ධ දේශනා කරා. යමක් විඳිතොත් එය හඳුනා ගනිති. මෙසේ වේදනා විශේෂ පිළිබඳ ආකාරය ගන්නා සංඥා ස්කන්ධය ගැන කතා කරා. සංඥා වශයෙන් රැස් කරන ලබන චෛතසිකයෝ සංස්කාරයන්ද එම වේදනාදිර නිස්සය වූ ඔවුනට අධිපති වූ විඥාන ස්කන්ධයද දේශනා කළසේක. මෙසේ අනුපිළිවෙලින් ස්කන්ධයන් පිළිබඳ විනිශ්චය ක්‍රමය දත යුතුයි. විශේෂ පැහැදිලි බොහොම ඉන්න පොඩ්ඩක් අපි තවත් පැහැදිලි කරමු. දැන් මෙතන මේ ක්‍රම වශයෙන් තියෙනවා අර මේ උප්පත්ති ක්‍රමයේ ප්‍රහාණ ක්‍රමයේ ප්‍රතිපත්ති ක්‍රමයේ භූමි ක්‍රමයේ දේශනා ක්‍රමයේ කියලා මේවා සඳහන් කරලා තිබුණාට මෙතන අපට අදාළ වෙන්නේ මේ දේශනා ක්‍රමය තමයි මෙතන අවශ්‍ය වෙන්නේ. දැන් පඨමං කලලං හොති එතකොට මේක එහෙම විස්තර වෙනවා ප්‍රහාණ ක්‍රමයට දර්ශනීය දසනා පහතබ්බා භාවනා පහතබ්බා විදියට විස්තර කරනවා. ප්‍රතිපත්ති ක්‍රමයට අර සප්තවිසුද්ධිය ආරන් තියෙන සීල විසුද්ධි චිත්ත විසුද්ධිය ආදී ප්‍රතිපත්ති භූමි විදියට කාමාචර රූපාචර දේශනා ක්‍රමයේ හතර අතිපට්ඨාන හතර සම්මාප්පදාන දාන කතා සීල කතා ආදී මෙහිලා දේශනා ක්‍රමයම යෙදේ කියලා අපි මතක තියාගනිමු. රූපස්කන්ධයේ පළමු කොට වදාළේ ඇයි? ඖදාරික රූපස්කන්ධයේ චක්කුවට විශේෂ වන නිසා. දැන් මේ කියන කරුණු මේවා මේ ධර්ම කරුණු ගැඹුරු ගම්භීර කරුණු විශේෂ වෙන්නේ නැත්නම් මිනිස්සුන්ට මේක හිතා ගන්නවත් බෑ. එතකොට මේක විශේෂ වෙන ගෝචරමනේ ඒවෙන් තමයි මුලින් පටන් ගන්න. වේනේ ජනයාට පහසුවෙන් වටහාගත හැකි නිසා. ඊට පස්සේ තමයි ස්ථානිෂ්ඨ රූපාලම්මන රස අනුභව වේදනා දේශනා කරා. ඊට පස්සේ වේදනාව හැඳින ගන්න සංඥාව ගැන කතා කරා. ඊට පස්සේ සංඥා වශයෙන් සකස් කරන්නා වූ සංස්කාර ගැන කතා කරා. ඊට පස්සේ වේදනාදී අධිපති වූ විඥානයේ ඒට අනුතුරුව කතා කරා. විශේෂතෝ විශේෂ වශයෙන් යනු ස්කන්ධයන්ගේ හා උපාදාන ස්කන්ධයන්ගේ විශේෂ වශයෙන් ඔවුන්ගේ විශේෂය කවරේද? පළමුව ස්කන්ධයෝ අවිශේෂයෙන් කියන ලද්දා වූ. මුලින් කියනවා පංචස්කන්ධය අවිශේෂයෙන් විශේෂයෙන් නැතුව සාමාන්‍යයෙන් පංචස්කන්ධ. ඊට පස්සේ පංච උපාදාන ස්කන්ධ ගැන කියනවා. පංච උපාදාන ස්කන්ධය ආශ්‍රව සහිත බැවින් හා උපාදානීය බැවින් විශේෂ කොට කියන ලදී. දැන් මේ උපාදාන ස්කන්ධය විශේෂ කරලා කියන්න හේතු වුණු වචන දෙකක් තියෙනවා. මොනවද? මේ මෙතන ආශ්‍රව සහිත සාස උපාදානීය ආශ්‍රව සහිත බැවින් සහ උපාදානීය බැවින් කියන ලදම මහණෙනි
ඔබට පංචස්කන්ධයන්ද පංච උපාදානස්කන්ධයන්ද දේශනා කරමි. ඒ අසනු. මහණෙනි ඊට පස්සේ පංචස්කන්ධයෝ කවරහුද? අපි දැන් කතා කරා අධික විදියට පංචස්කන්ධය කියලා කියන්නේ අර අතීත අනාගත පච්චුප්පන්න ඒ විදියට මේ අපි කතා කර 11 ආකාර ධූරේ සන්තිකේ වලින් අවසාන වෙන 11 ආකාර වූ යම්කිසි රූපයක් තියෙනවා නම් ඕකට තමයි රූපස්කන්ධය කියලා කියන්නේ. යම්කිසි වේදනාවක් තියෙනවා නම් ඔය 11 ආකාරයට ගැනෙන ඒක තමයි වේදනාස්කන්ධය කියලා කියන්නේ. සංඥාව සංඥා ස්කන්ධය විදියට ගන්නවා, සංකාර සංකාර ස්කන්ධය විදියට ගන්නවා, විඥාන ස්කන්ධය විදියට ගන්නවා. ඒතකොට මේවට තමයි පංචස්කන්ධයෝ කියලා කියන්නේ. ස්කන්ධ පහ. ස්කන්ධ පහ. මොනවද 11 ආකාර 11 ආකාරයට බෙදු රූපය, ඒක රූපය විතරක් නෙවෙයි රූපේ රූපස්කන්ධය. වේදනාවත් ඒ ආකාරයෙන්මයි. සංඥා සංකාර විඥාන ඔක්කොම ඒ ආකාරයෙන් විභජනය වෙනවා. ඒවට කියනවා රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංකාරස්කන්ධය, විඥානස්කන්ධය. මහණෙනි මොහු පංචස්කන්ධය කියන ලැබෙ. ඔකට තමයි පංචස්කන්ධය කියලා කියන්නේ. දැන් අපිට තියෙන්නේ පංචස්කන්ධයේද පංච උපාදානස්කන්ධයේද අපි දන්නවා අපිට තියෙන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධය. ඇයි දැන් රහතන් වහන්සේට තියෙන්නේ උපාදානස්කන්ධයනේ. ඔව් උපාදානස්කන්ධ උපාදාන වෙලා නැහැ. රහතන් වහන්සේට උපාදානය වෙන්නේ නැහැ. අපි උපාදානය කරන් ඉන්න නිසා අපිට තියෙන පංච උපාදානස්කන්ධය. එතකොට අපි දැන් ගත්තොත් එහෙම දැන් පරමාර්ථ ධර්ම වශයෙන් ගත්තත් අපි දැන් රූප වේදනා සංඥා සංකාර විඥාන ගත්තායින් පස්සේ රූප 28යි වේදනා චෛතසිකයේ සංඥා චෛතසික සංකාර චෛතසික 50 ඊළඟට විඥාණය සිත් 89. එතකොට රහතන් වහන්සේට තියෙන්නේ ඒ ඔය කියන ඒ පරමාර්ථ ධර්ම වලින් ඔක්කොම ඒ ආකාරයෙන්ම තියෙනවද යම්කිසි අඩු වැඩි වීමක් වෙනසක් එහෙම පේන්න තියෙනවද? වෙනසක් තියෙනවා. ඔව් මොකද වෙනස? ලෝකෝත්තර විඥානයන් තියෙන්නේ. ඒකේ දැන් කුසල මේ ප්‍රඥාව මිශ්‍ර අකුසල චෛතසික නැහැ. අකුසල චෛතසික නැහැ. හොඳ අපි ඉස්සෙල්ලා කුසල් ශාසිකත් නැහැ. කුසල් සිතුත් නැහැ. හොඳ අපි ඉස්සෙල්ලා chart එකෙන් කතා කරමු මේක ඉස්සරහට. ඊළඟට අපි කතා කරනවා පංච උපාදානස්කන්ධයෝ කවරහුද? මහණෙනි ආශ්‍රව සහිතවද උපාදානීය වූද යම්කිසි රූපයක්. අර විදියට අතීත අනාගත පච්චුප්පන්න ඊළඟට ආජ්ජත වහිද්දාව හීනවා සුකුමව ඕලාරිකව හීනම ප්‍රණීතම ඕලාරිකව සුකුමව විදියට ධූරේ සාන්තිකේ විදියට වේනම් මහණෙනි මෙය රූප උපාදාන ස්කන්ධයයි කියනු ලැබේ. යම්කිසි වේදනාවක් පෙයලා යම්කිසි විඥානයක් නුදුරෙහි ඔය වේනම් මහණෙනි මේ විඥාන උපාදාන ස්කන්ධයයි කියනු ලැබේ. මහණෙනි මො පංච උපාදාන ස්කන්ධයයි කියනු ලැබේ. එතකොට තවද මෙහිලා ආශ්‍රව රහිත වූද වේදනාදී නැති නමුදු රූපය එසේ නොවේ. යම්මකින් වනයි රාශි යන අර්ථයෙන් එයට ස්කන්ධ භාවයේදීද එයින් එයට රූපේ ස්කන්ධ සංඛ්‍යාව වේලා කියන ලදී. යම්මකින් අර්ථ රාශි අර්ථයෙන් ආශ්‍රව සහිත යන අර්ථයෙන්ද උභය අර්ථයෙන් උපාදාන ස්කන්ධ භාවයේදී කියලා කියනවා. ඊළඟට ආශ්‍රව සහිත ඔයේ උපාදානස්කන්ධ සංඛ්‍යාව වෙහිලා කියන ලදී. ආශ්‍රව සහිත නිසා තවද උපාදානස්කන්ධා යන මෙහි රූප උපාදානයට ගෝචර වූ ස්කන්ධය උපාදානස්කන්ධයෝයි. මෙසේ අර්ථය දත යුතු මේ විසුද්ධි මග්ගෙහි වනහි ඒ සාසව වූද අනාසව වූද සියල්ල එක් කොට ස්කන්ධය අභිප්‍රේතය කියලා කියනවා. එතකොට ભેද වශයෙන් මොකද මේ ભેදය? උපාදානස්කන්ධය
පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධය. ස්කන්ධ කියලා විශේෂයෙන් කියනවා, උපාදාන ස්කන්ධ විශේෂයෙන් කියනවා. උපාදාන කියන්නේ හේතුව ආශ්‍රවයනට හා උපාදානයන්ට අරමුණු වන හේිනි. ආශ්‍රවයන්ට හා උපාදානයන්ට අරමුණු වන හේිනි. කතමේ භික්කවේ පංච උපාදානස්කන්ධා යංකින්ච භික්කවේ රූපං ඊට පස්සේ විස්තර වෙනවා. අතීත අනාගත විදියට සන්තිකේවා සාසවං උපාදානීය අයං උච්චති භික්කවේ රූපූපකන්ධා. මෙන්න මේ වචන දෙක තමයි අපි මතක තියාගන්න. සාසවං උපාදානීයම්. මොනවද ආශ්‍රව කියන්නේ මොනවද? ආශ්‍රව කාලය ආශ්‍රව කියන්නේ මුල් පල්වෙවි කාලය තියෙන මොකද මේ අර්ථකථනය මොකද මේ අර්ථ නිරූපණ ඉස්සෙල් කියන හොඳයි. කියන්න බලන්න ඒක. ඒ කියන්නේ මේ පල්වෙවි තියෙන ඔව් සුරා වගේනේ ඔව් කෙලස් ත්‍රා වගේ දෙයක් ඔව් ඔව්. පල්වෙවි තියෙන ඒක තියෙන්නේ කොහොමද ඒක කාලයක් තියෙන්නේ? තිස්සේ තියෙන කෙලස් බොහෝ කාලයක් කාලයක් පල්වෙවි පැසි තිබෙන දෙයක් නේ සුරාමේරයක් බඳු ඌද ඒ වගේම භවාග අවීචේසිර භවාග්‍රය දක්වා වහනමින් පවත්නා වූ ඔහොම වේද විග්‍රහයක් තියෙනවා. එතකොට මේ ආශ්‍රව තියෙනවා හතරක්. මොනවද? දිත්තාශ්‍රව භවආශ්‍රව කාමාශ්‍රව දිත්තාශ්‍රව භවආශ්‍රව අවිජ්ජාශ්‍රව අවිජ්ජාශ්‍රව හරි. ඒ වගේම උපාදාන හතරක් තියෙනවා. මොනවද? ඒත් කාම උපාදාන ditthි උපාදාන ඊටපත් උපාදාන සීලබ්බත උපාදාන අත්වාද අත්වාදී උපාදාන අත්වාද උපාදාන හතරක් තියෙනවා. එතකොට ඔව්. ඉමේ බුච්චන්ති භික්ඛවේ පංච උපාදානස්කන්ධාය චතුරාශ්‍රවයන්ට හා චතුරුපාදායන්ට අරමුණු වන හේයින් ආශ්‍රව හතරට සහ උපාදාන හතරට අරමුණු වන නිසා තමයි මේවට උපාදානස්කන්ධ කියලා කියන්නේ. අනුනාදික වශයෙන් නොඅඩු නොවැඩි වශයෙන් එක බලමු. අනුනාදිකතෝ යනු කවර හේයින් වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් අඩු වැඩි නැතිව ස්කන්ධයන් පසක්ම ප්‍රකාශ කරන ලද්දේද යත්. ඇයි පහක්ම කියවේ? මේක හතරක් කරෙත් නෑ, හයක් කරෙත් නෑ. සියලු සංස්කාර ධර්මයන් එකිනෙකට ඇති පොදු ලක්ෂණ අනුව එක් ස්කන්ධයකට ඇතුළත් කොට සංග්‍රහ කළ හැකි හේයින් හා තමාගේ ගත හැකි ඉහළම ප්‍රභේද සංඛ්‍යාව වන හේයින්ද ඉන් බැහැර වූ සෙසු වස්තුන්ද එයටම ඇතුළත් වන හේයින්ද නොයෙක් ප්‍රභේද සහිත වූ සංස්කාරයන් සමාන ලක්ෂණ අනුව සංග්‍රහ කරනු ලබන කල්හි රූපයට අයත් පොදු ලක්ෂණ අනුව එක් ස්කන්ධයක් වේ. වේදනාවට අයත් දැන් රූපයට අයිති පොදු ලක්ෂණ අපි දන්නවා. දැන් රුප්පතීති වගේ ලක්ෂණ තියෙනවා, තව ගොඩක් තියෙනවා. ඒතකොට වේදනාවට අයත් පොදු ලක්ෂණ අනුව අනෙක් ස්කන්ධයක් වේ. සංඥා ආදී පිළිබඳව මේ දීම තමයි. එහින් සියලු සංස්කාර ධර්මයන් එක් සංස්කාරයට අයත් පොදු ලක්ෂණ අනුව සංග්‍රහ කිරීම වශයෙන් ස්කන්ධ පහක්ම ප්‍රකාශ කරන ලදී. තවද මෙම උපරිම සංඛ්‍යාව පහම තමයි. තමාගේයයි ගනු ලබන රූපාදී පංචකයමයි කියන ලදමයි. මහණෙනි, රූපය විද්‍යාමාන වන කල්ලි රූපය උපාදාන කොටගෙන දැඩිව අල්ලාගෙන රූපයට පිවිස්ස මෙය මාගේය, මේ මම වෙමි, මේ මාගේ ආත්මය, මගේ ආත්මය යන මෙවන් දෘෂ්ටියක් උපදී. වේදනාව සංඛාර විඥානේ විද්‍යාමාන වන කල්ලි විඥානේ උපාදාන කොටගෙන විඥානයේ වෙත පිවිස මේ මාගේ මම වෙමි මේ මාගේ ආත්මයයි යන මෙවන් දෘෂ්ටියක් උපදී. එහින් තමාගේයයි ගත හැකි
වස්තුව පිළිබඳ ඒක පරමතා උපරිම සංඛ්‍යාව වශයෙන් පසක්ම කියන ලදී. තවද සෙසු ශීලාදී වූ යම් ස්කන්ධ පංචකයක් කියන ලද්ද සීල කතා වගේ අපි කතා කරා. ඒ වගේ දේවල් එයද සංස්කාර ස්කන්ධයේ බවට පත්වන හේයින් මේකී ස්කන්ධ පංචකය තුලම අන්තර්ගත පහම තමයි අනිත්‍ය ඒවට යම් ආකාරයෙන් ඒවට ඇතුළත් වෙනවා. එතකොට පහම තමයි ඊට වැඩි වෙන්නේ නැහැ. හේයින් මෙම සෙසු ස්කන්ධයන්ද මෙහිම ඇතුළත් වීමෙන් පසක්ම වෙතේ කියන ලද මෙසේ නොඅඩු නොවැඩි වශයෙන් නිශ්චය දත යුතුය. නොඅඩු නොවැඩි වශයෙන් පහක්ම දේශනා කළේ ඇයි? ආත්ම වශයෙන් හා ආත්මීය වශයෙන් ගත හැකි වස්තුන් ගන්න පහයි. මින් පිටත කිසිවක් නැත. ඒතං මම ඒසෝ හමස්මි ඒසාමේ අත්තාති. ඒතං මම ඒසෝ හමස්මි ඒසාමේ අත්තාති. මේ රූපේ මගේය. මේ රූපේ මම වෙමි. මේ රූපේ මගේ ආත්මයයි කියලා ගන්නවා. ඒ වගේමයි වේදනාව. වේදනාව මගේ වේදනාව මම වේදනාව මගේ ආත්මය කියලා ගන්නවා. සංඥාවත් එහෙමයි. සංඥාව මගේ සංඥාව තමයි මම සංඥාව මගේ ආත්මය. සංකාරත් එහෙමයි. සංකාර මගේ කියලා ගන්නවා. සංකාර මම වෙමි කියලා ගන්නවා. සංකාර මගේ ආත්මය විදියට ගන්නවා. විඥානයත් එහෙමයි. විඥානය මගේ කියලා ගන්නවා. විඥානය මම වෙමි කියලා ගන්නවා. විඥානය මගේ ආත්මය කියලා ගන්නවා. ඔය විදියට ඒතං මම ඒසෝ හමස්මි ඒසාමේ අත්තාති. මේ විපරීත දෘෂ්ටියට මේක විපරීත දෘෂ්ටියක් විපරීත. මේක වැරදි දෘෂ්ටියක්. මම මගේ ආත්මය කියන එක මේ විපරීත දෘෂ්ටියට පංචස්කන්ධයම හේතු වන බැවින්ද පංචස්කන්ධයම තමයි මේකට හේතු වෙන්නේ. මේ පංච ප්‍රකාරයෙන් පරම කොට ඇති හේින්ද මේ ප්‍රකාරයම තමයි පහයි ඊට උපරිම වශයෙන් තියෙන්නේ. සේසු ස්කන්ධයන්ද එහෙම ඇතුළත් හේින්ද අනිත් ඒවත් ඇතුළත් වෙනවා මේකට. පංචස්කන්ධයම අදාළ මහණෙනි රූපය ඇති කල රූපේ නිසා රූපේ වර්ධවා ගැනීමෙන් මේ රූපේ මගේ මේ රූපේ මම වෙමි මේ රූපේ මගේ ආත්මය වේ රූපේ ආත්මය වේ යයි විපරීත දෘෂ්ටි උපදී. මේ අර විෂයාකාර සක්කාය දිට්ඨිය මතක් කරගන්න. වේදනා සංඥා සංකාර විඥාන යන මොවුන් ඇති කල්ලි මොවුන් නිසා මොවුන් වර්ධවා ගැනීමෙන් මේ වේදනා සංඥා සංකාර විඥාන මා සතුය මම වෙමි මගේ ආත්මය වේයි වේදනාදී ආත්මය යන විපරීත දෘෂ්ටි ඇති වෙනවා. අනුනාදික වශයෙන් අඩු වැඩි නොවි මේ පහක්ම කියන හේතුම දැක්වීමක් කරේ. ඇයි එතන පහක්ම වශයෙන් ගත්තේ කියන එක. ඊට පස්සේ එනවා උපමා වශයෙන් ලස්සන උපමා කීපයක් තියෙනවා. මේ රූපස්කන්ධය උපමා කරලා තියෙන්නේ ගිලන් හලක් රෝහලක් වගේ රූපස්කන්ධය. විඥානස්කන්ධය ගිලනෙක් වගේ ලෙඩෙක් වගේ. වේදනා උපාදානස්කන්ධය ගිලන් බව ලෙඩ තමයි මේ වේදනා උපාදානස්කන්ධය. සංඥා උපාදානස්කන්ධය තමයි ආබාධ ඇති කරනවා. සංඥා උපාදානස්කන්ධයේ ගිලන් බව ඇති කරන රෝගකාරකයේ බඳුයි. සංඥා උපාදානස්කන්ධයේ හරියට ගිලන් බව ලෙඩ ඇති කරන රෝගකාරක වගේ. කාම සංඥාදී වශයෙන් රාගාදී සමග යෙදුණු වේදනාවන් උපදවන හේිනි. සංකාර උපාදානස්කන්ධය අපත්‍ය සේවනයේ වැනි සංකාර උපාදානස්කන්ධය අපත්‍ය දැන් අපත්‍ය ආහාර වර්ගයම ගත්තොත් ඒ වගේ වේදනා නැමැති ගිලන් බවට නිදාන වන හේතු. ඒක තමයි නිදාන හේතු වේදනාවට හේතු වෙන්නේ මේ වගේ අපත්‍ය සේවනය. වේදනාව සඳහා වේදනාව රැස් කෙරෙතිද එසේම අකුසල කර්මයක් කරන ලද හේයින් රැස් කරන ලද හේයින් කාය විඥාන වූ දුක්ඛ සහගත විපාකයේ උපන්හයිද කියන ලදී. විඥාන උපාදානස්කන්ධයේ ගිලනකු බඳුවේ වේදනා නැමැති
ගිලන් බැවින් නොමිදුණු හේයිනි. අපි ආශ්‍රය බලමු මේ උපමා ටික. ඒක හොඳ උපමාවක් නේද සර්? ලස්සන උපමාවක්. රූප උපාදානස්කන්ධය. ඒක හරියට හොස්පිටල් එකක් වගේ. අපේ රූප උපාදානස්කන්ධය. වේදනා උපාදානස්කන්ධය තමයි ගිලන් බව ලෙඩ. හේතුව මේ දුක්ඛය, සංඛාර දුක්ඛය, විපරිණාම දුක්ඛය යන මේවායින් නිරන්තරයෙන් පීඩාවට හිංසාවට පත් කරන නිසා සංඥා උපාදානස්කන්ධය හරියට ගිලන් බව ඇති කරන රෝග කාරකේ. දැන් වාපිත්සෙන් වගේ දේවල් කිපීමෙන් කියන්නේ අපි ආයුර්වේදයේ බොහෝ විට පැහැදිලි කරන්නේ. එතකොට ඒ සංඥා උපාදානස්කන්ධයේ ගිලන් බව ඇති කරන රෝග කාරකේ. කාම සංඥාදී වශයෙන් රාගාදීන්නා සංප්‍රයුක්ත වේදනා ඉපදීමට හේතු වන හේයින්. සංකාර උපාදානස්කන්ධ අපත්‍ය සේවනයේ ගිලන් බවට නිදාන හේතුව අකුසල කර්ම කළ හේයින් දුක්සහගත කාය විඥානේ උපන්නේ වෙයි. එතකොට දුක්සහගත කාය විඥානේ උපදින හේතුව තමයි නිදානේ තමයි මේ භවයේ හෝ පෙර භවයක කරන ලද අකුසල කර්ම. විපාකං කාය විඥානං uppannං හෝති දුක්ඛසහගත. මේ දුක්ඛසහගත කාය විඥානේ ඉපදිනවා. විපාක විඥානේ ඉපදිනවා. විඥානෝපාදානස්කන්ධයේ ගිලනෙක් වගේ. විඥානෝපාදානස්කන්ධය තමයි ලෙඩ. වේදනා සංඛ්‍යාත රෝගාතුර බැවින් නොමිදුන හේයින් විඥානෝපාදානස්කන්ධයේ ගිලනෙකු බඳුයි. අපි තව එකක් බලමු. ඒක තෙරුවන් සරණයි මේ ඇත්තටම ඒක හරිම ගැඹුරට හිතන්න ඕන උපමා ටිකක් නේ. ඔව් මේක සෑහෙන හිතන්න තමයි මේක සෑහෙන ගැඹුරට කියලා කියන්නේ දැන් මෙතන බලන්න දැන් රූප උපාදානස්කන්ධයේ ගිලන්හල කිව්වහම හරියට මිතන් මේ රෝහල වගේ මේ ලෙඩ්ඩු ඉන්න රෝහල වගේ කියලා ගත්තොත් දැන් බැලුවාම දැන් අපිට හිතුණට වෙලාවකට මේ රූපේ දැන් ඒ කියන්නේ අපේ කයේ අමාරුවක් වගේ තේරුණාට යම් අමාරුවක් හරි සැපයක් හරි වේදනාවක් සුඛ හරි දුක හරි වේදනාවක් දැනුණට ඇත්තට මේක රූපේ නෙවෙයි වේදනාව තියෙන්නේ නේද? ඒක සිතේ තියෙන්නේ නේද? සිත තමයි ගිලන ඇත්තටම නේ. ඔව්. විඥාණය තමයි ගිලන වෙලා තියෙන්නේ. එතකොට දැන් මේ ඒ ඇතිවෙච්ච වේදනාවෙන් තමයි ගිලන් බව ඇති කරලා තියෙන්නේ නේද? එතකොට දැන් අර සංඥාව කියන්නේ දැන් අපිට කාම සංඥාවක් හරි නේද? එතකොට මොනවා හරි අපිට සංඥාවක් ඇති වෙන්න පුළුවන්නේ. එතකොට රාගය ඇති කරන ඒ වගේ සංඥාවක් ඇති වුනහම එතනින් තමයි මේ කාරකේ උනේ රෝග කාරකේ උනේ. වැරදි සංඥා. වැරදි සංඥානේ වැරදි සංඥා ඇති වුනහම නේද? එතකොට දැන් බලන්න මේ අර සංකාරය ගත්තේ අපත්‍ය සේවනය කියලා. එතකොට බලන්න එතකොට දැන් මේ ඔක්කොම අකුසල අපි දැන් එතන ඒ සිතත් එක්කලා සංප්‍රයුක්ත වෙන්නේ අකුසල සංස්කාර නම් මොකද්ද උනේ අපිට මේ අකුසල වේදනාවක් දුක් වේදනාවක් ඇති වෙන්නේ නේද ඇත්තටම නේද? කාය විඥානය. ඔව් නේද? එතකොට දැන් අර අපි සේවනය කරේ මේ හොඳ කුසල සංස්කාර නම් මොකද පුඤ්ඤාභි සංස්කාර නේද අපේ මේ සිත මේ එතන පහසුවක් වෙනවා නේද? එතකොට අර ඒ කියන්නේ ලොකුවට මේක හිතන්න ඕන දෙයක් තමයි මේ උපමා ටික නේද? හරිම ලස්සනයි උපමා ටික ඇත්තටම. ඒ වගේම නැවත ආයෙත් මේ උපමා කීපයක් අරගෙන මේ රූප මේ පංච උපාදානස්කන්ධය විස්තර කරනවා. දැන් තව උපමාවක් තමයි මේ රූප උපාදානස්කන්ධයේ බන්ධනාගාරයක් වගේ. කිරගෙදරක් වගේ. වේදනා උපාදානස්කන්ධය දෙතිස් වදේ. සමානස මේ මයික් තියෙනේම ඔෆ් කරගත්තා නම් මේකට බාධා වෙන්නේ නැහැ. කිවිලි ඇරෙන්නේ ඔක්කොම ඇහුනේ නෑ මට. ඇහෙනවද? බාහිර ශබ්ද? එහෙමනම් ඒ කවුරු හරි කෙනෙක් අනවශ්‍ය විදියට තමන් කතා කරන්නේ නැති අවස්ථාවක ඔන් වෙලා තියෙනවා නම් ඒක කරුණාකරලා ඔෆ් කරගන්න. මියුට් කරගන්න. එතකොට දැන් ඒ වගේ තව එතකොට දැන් මෙතන ගිලන් බව ලෙඩ මෙතන දෙතිස් වදේ දැන් බන්ධනාගාරයක තියෙන දෙතිස් වද ඊළඟට සංඥා උපාදානස්කන්ධයට උපමා කරනවා අපරාධේ කරපු අපරාධේ
සංකාර උපාදානස්කන්ධයේ වදකයා. විඤ්ඤාණ උපාදානස්කන්ධයේ වරදකරු. බන්ධනාගාරයේ දෙතිස් වදේ අපරාධයේ වදකයා වරදකරු විදියට විග්‍රහ කරනවා. රූප උපාදානස්කන්ධයේ බන්ධනාගාරයේ විදියට ඒ බන්ධනාගාරය තුල දැන් මේ තියෙන දෙතිස් වදේ වේදනාව විදියට වේදනාස්කන්ධයේ විදියට ගිලන් බව විදියට ඒක තමයි ලෙඩේ. ඒක තමයි එයාක ගෙටි තියෙන විඳවීම. ඊට පස්සේ සංඥා උපාදානස්කන්ධයේ ඒ රෝගකාරකයේ තමයි මේ අපරාධය මෙයා කරපු අපරාධය. ප්‍රාණඝාතයක් වෙන්න පුළුවන් වෙනත් ඒ වගේ අපරාධයක් වෙන්න පුළුවන්. ඊට පස්සේ සංකාර උපාදානස්කන්ධයෙන් තමයි මේ වදකයා විදියට මෙයා වදයට පමුණවන්නේ. මෙතන උදාහරණ ගන්න අරන් තියෙන්නේ විඤ්ඤාණෝපාදානස්කන්ධ තමයි වරදකරු විදියට දක්වලා තියෙන්නේ. ඔබතුමිය මේකටත් මොන හරි කියනවද මේ අමිතා මහත්මිය? එතකොට අපි මෙතනින් පරිස්සම්ම වෙන්න ඕන වදකයාගෙන් නේද? වදකයා ඉන්නවා. වදකයාගෙන් නේද? වැඩිම පරිස්සම් වෙන්න ඕන. ඒ කියන්නේ දැන් බලන්න එතන තමයි නේද පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර නේද අනඤ්ඤාභි සංකාර ඇති වෙන්නේ නේද වදකයාගෙන් නේද? එතකොට අන්තිමට වදයට සුදුසු පුද්ගලයා වෙන්නේ සිත නේද? ඔව්. සිතනේ අන්තිමට අපිට වැඩිකාරය. ඔව් අපිට ඔක්කොම වද විඳින්න වෙන්නේ මේ වදකයා හින්දානේ නේද? ඉතින් ඇත්තටම අපි අපරාධේ මොකද්ද අපි කරපු අපරාධය? ඇත්තටම මේ සංඥා ස්කන්ධයෙන් ඒ කියන්නේ අපි මේ වැරදි සංඥා ගත්තා නේද? වැරදි සංඥා ගත්ත අපරාධය නිසා අපිට මේ වදකයා මේ වද දෙනවා නේද? වදකයා අපිව මේ දෙතිස් වදයම පමුණනවා නේද? ඒ කියන්නේ දෙතිස් වදයම කියලා කිව්වේ වේදනාව නේද? ඒකට මෙතන මේ බන්ධනාගාරය කියන්නේ දැන් ඇත්තටම අපිට මෙතනින් හොඳටම පැහැදිලි වෙනවා මේ රූපය තිබුණට ඒ කියන්නේ මේ රූපයටම රූපස්කන්ධයම තිබුණට අපිට මේක මේ නිස්සය කරගන්න වස්තුවක් විතරයි එතන නේද? ඒවා නිස්සය කරගෙන තමයි මේ නාම ධර්මවල තමයි ඔක්කොම ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ නේද? මේ වැරදි සංස්කාර අරගෙන වැරදි සංස්කාර මේ එකතු කරගෙන අපි මේ වේදනාවටපත් වුනහම අපි සිතෙන් තමයි මේ වද වෙන්නේ ඔක්කොම. ඒ කියන්නේ අපි යම් සැපයක් ලබන්නේ දුකක් ලබන්නේ හැම එකම සිත තමයි කියන එක හොඳින් පැහැදිලි වෙනවා මේ උපමාත් එක්කලානේ. ඒ කියන්නේ ඇත්තටම මේ බලන්න කොච්චර ලස්සනද කියලා මේ භාග්‍යවතුන් වහන්සේ දෙන උපමා ඇත්තටම ඕනම කෙනෙකුට මේ ස්කන්ධ පංචකය අඳුරගන්න බැරි කෙනෙකුට මේ උපමා දැන් දෙකක් කතා කරා නේද? දැන් මේ බන්ධනාගාර උපමාවයි අනිත් එක මොකද්ද මේ ගිලන්හලේ උපමාවයිනේ. ඒක නම් හරිම මේ ලස්සන උපමා මේ දෙකක් ඇත්තටම මේ ස්කන්ධ පංචකයේ මේක ඇයි මේක උපාදානස්කන්ධයක් උනේ කියන එක පැහැදිලි කරගන්න නේද? ඔව්. නාමයි රූපයි කියන එකත් හොඳට වෙන් වෙනවා නේද මිස්ටර් රූපේ? ඔව් ඒක තමයි දැන් මෙතන දැන් අපිට තේරෙනව නේද මේක නාමය වලින් තමයි මේ ඔක්කොම ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කියන එක නේද? අපි මේක පරිස්සම් කරගත්තොත් ඔක්කොම පරිස්සම් වෙනවා නේද? ඒ නාමය උනත් වේදනා සංඥා ටිකක් අහිංසක ගතියක් තියෙනවා ඒවා වැඩි සංඥා වෙන්නේ අපි වැරදි විශේෂයෙන්ම වේදනාව මේ වේදනාව අපිට ලැබෙන දේ නේද එතන ඵලයක්නේ. ඔව් ඒක තමයි දැන් අපිට මෙතන අපි වැරදි සංඥාව ගන්නවා වැරදි සංස්කාරات එක්ක එකතු කරගෙන නේද? සංඥාවයි සංස්කාරයයි තමයි පරිස්සම් කරගන්න ඕනනේ. ඒක තමයි. ඒකෙනුත් සංස්කාරය තමයි භයානකම. භයානකම ඒක තමයි. ඒ වැරදි සංස්කාර එකතු වැරදි සංඥාවක් ගත් එක තමයි ප්‍රධානම හේතුව උනේ. ඒ වැරදි දැන් අපි වැරදි සංඥාවත් එක්ක එකපාරටම අර සංප්‍රයුක්ත වෙනවනේ නේද? සතර සංප්‍රයෝගය නෙවෙන්නේ නේද? ඒ කියන්නේ ඒකක්ෂණිකව සිද්ධ වෙන දෙයක් මේක නේද? එතකොට ඒකක්ෂණිකවම අපිට මේ වැරදි සංඥාවත් එක්කලා වැරදි සංස්කාර ඔක්කොම එකහුව වෙලා අපිට මේ අර අනිෂ්ට වේදනාවක් ඇති වෙනවා නේද? අනිෂ්ට වේදනාවක් ඇති වෙනවා අපිට මේ රූපය කිසිම ඇත්තටම මේ රූපය නිස්සරය වීමක් විතරයි එතන සිද්ධ වෙන්නේ. කියන්නේ ඒක ආධාරකයක් විතරයි උනේ නේද? එතකොට අපේ සිත තමයි ඇත්තටම මේ පීඩාවටපත් වෙන්නේ නේද? ගිලන වෙන්නේ
එහෙම නැත්නම් එහෙම. මේ අපරාධකාරයා වෙන්නේ කියන්නේ නේද? හැමදේම වෙන්නේ ඔව්. සිත තමයි නේද? ඔව්. එතන ඒකෙත් මේ මිස් අර සංඥා පළවෙනි දැන් ගොඩක් චිත්ත වීති අනුබද්ධක චිත්ත වීති යනවනේ. දැන් වැරදි සංඥාවක් ගත්ත වුණත් සිහියෙන් හිටියානම් ඒක මේ සංඛාරය වැඩි කරගන්න නැතුව ආපහු මේ හදාගන්න පුළුවන් නේ සංඥාව. ඔව් ඒ කියන්නේ එතන ඕක කියන්නේ එකට අර ඉපදුනාට බැරි එකපාරට එක එකවනේ යන්නේ වීති වීති. ඔව් දැන් අපිට හොඳටම පැහැදිලි වෙනවා නේද? අපි මුලින්ම වැරදි සංඥා ගන්නෙ නැති වෙන තරමට තමයි අපේ හිත පාලනය කරගන්න ඕන නේද? ඒක බැරි නම් අඩු ගන්න සතියකට අපි හිටවන්න ඕන. නෑ අර සතිය පිහිටුවීමනේ වැරදි සංඥාව නැති වෙන්නේ නේද? ඔව් ඔව් ඒක යමකට තමයි. සතිය නෑ එක පාට බැරි වෙන්න පුළුවන් නේ. ඔව් එකපාරට බැරි වෙන්න පුළුවන්. සතිය අර එක දිගටම පවත්වාගෙන යෑම තුළින් ප්‍රකට වෙනවා හොඳින් හරි සංඥාව ප්‍රකට වෙනවා නේද? අන්න ඒක තමයි අපි තේරුම් ගත යුත්තේ. වැරදි වැරදි හොඳයි. සංඥාව සංඥා ගන්නකොටම දැනගන්න පුළුවන් එතකොට. ඔව් දැනගන්න පුළුවන් නේද? සතිය පිහිටවීම තුළින් නේද? එතකොට යෝනිසමස්කාරයට හරවගෙන සංස්කාරය මේ වැරදි ඒක වළක්වන්න පුළුවන්. වළක්ව ගන්න පුළුවන්. එතකොට ඒක ඒ කියන්නේ ඇත්තටම මේ උපමා තුලින් අපිට ලොකු පැහැදිලි වීමක් වුණා මේ ස්කන්ධ පංචකය ගැන. ඇත්තම මේ විභාග ප්‍රශ්න පත්‍රයක තිබුණා මොකද්ද මොකද්ද ස්කන්ධ විභාගය පිළිබඳ අවබෝධය විදර්ශනා ප්‍රඥාවට උපස්තම්භක වන ආකාරය පෙන්වා දෙන්න කියලා මේ විසුද්ධි මාර්ගයේ ප්‍රශ්නයක් තිබුණා. දැන් ඔයගලන්ට හිතාගත්ත හැකි නේද? අපි කොහොමද මේ ප්‍රශ්නෙට උත්තර දෙන්නේ කියලා. හිතන්න පුළුවන් නේද? ස්කන්ධ විභාගය පිළිබඳ අවබෝධය විදර්ශනා ප්‍රඥාවට උපස්තම්භණය වෙන ආකාරය කොහොමද කියලා මේ තියෙන. ඒතර තවත් ප්‍රශ්නයක් ඊට සමාන එකක් තියෙනවා. රූප උපාදාන ස්කන්ධෙහි නිසරු බව භාවනා වශයෙන් වැඩිම සඳහා විසුද්ධි මාර්ගයේ සපයන උපදේශ සමාලෝචනය කරන්න කියලා. දැන් බලන්න මේ ප්‍රශ්න තුලින් මේ දේ තව ටිකක් හිතන්න. හිතලා මේ ප්‍රශ්න වලට උත්තර ලියන්න උත්සාහ ගන්න. තමන් උත්සාහ ගන්න. එතකොට තව තවත් මේ කරුණ පැහැදිලි වෙයි. හරි තෙරුවන් ඔව් සරණයි. අර කිව්වාගේ මේ දැන් සතියෙන් ඇත්තෙම සතිමත් භවෙන් අර සතර විපල්ලාසයන්ට අනේක වළක්වා ගන්න පුළුවන් මෙතෙන්දි මේ දැන් අර තියෙන්නේ දුක්ඛේ සුඛන්ත විපල්ලාසෝ අසුභේ සුභන්ත විපල්ලාසෝ විදියට අර විපල්ලාස වශයෙන් ගන්න එක ගැනීමෙන් සංඥා වර්ධවා ගැනීමෙන් ඇති කරගන්න ඒ විපරීත භාවයෙන් මිදෙන්න පුළුවන්. මේක තවත් තියෙනවා ඔව් සමානස ඒ වගේම දැන් මෙතන සතර සතිපට්ඨානේ වැදගත්කම මේ තව තවත් ඉස්මතු වෙනවනේ නේද? ඔව් කොතෙන්ද ගියත් අන්තිමට හැරිලා එතෙන්ට තමයි එන්නේ සතර සතිපට්ඨානේ. ඔව් දැන් මෙතන අර මේ දැන් ඉස්සෙල්ලම දැන් ඔය මේ ආර්යසේනස මතක් කරපු දෙයක් තමයි අර දේශනා ක්‍රමයෙන් දැන් අපේ ක්‍රම කීපයක් කිව්වනේ නේද? උප්පත්ති ක්‍රමය, ප්‍රහාණ, ප්‍රතිපත්ති, භූමි දේශනා ක්‍රම කියලා ක්‍රම පහක් කිව්වා. මේ ස්කන්ධය මේ පංචකය අඳුර ගන්න පුළුවන් ඒ ක්‍රම පහ. එතකොට මේ විසුද්ධි මාර්ගය යන්නේ දේශනා ක්‍රමය. එතකොට මේ දේශනා ක්‍රමය කියන්නේ ඇත්තටම මේ සතර සතිපට්ඨාන සතර සම්මප්පදාන මේ දාන කතා සීල කතා ඒ ආකාරයට තමයි මේ ස්කන්ධ ආයතන ධාතු මේ හැම දෙයක්ම විස්තර කරන්නේ. එතකොට අපි මෙතන උත්පත්ති ක්‍රමයක් ප්‍රහාණ ක්‍රමයක් මේ අනිත්‍ය භූමි ඒ ක්‍රම වලට නෙවෙයි අපි දෙන්නේ දේශනා ක්‍රමයට. එයි දේශනා ක්‍රමයම තමයි විසුද්ධි මාර්ගය වෙන්නේ. පැහැදිලි නේද? මේ විසුද්ධි මාර්ගය කරා යෑමට තමයි අත්හැල. හොඳයි. තව මේ උපමාවක් තියෙනවා. ඒක මම හිතන්නේ ඒක තිබුණේ අටුවාවේ. භාජනය, භෝජනය, ව්‍යංජනය බෙදන්න අනුභව කරන්නා කියලා. ඒක නම් මට ගැළපී මෙච්චර මට හිතා ගන්න අපහසු වුණා. මේ රූප උපාදාන ස්කන්ධයේ භාජනයක් වගේ, වේදනා භෝජනයක් වගේ, සංඥා ව්‍යංජනයක් වගේ, සංකාර උපාදාන ස්කන්ධයේ බෙදන්නෙක් වගේ, විඥාන උපාදාන ස්කන්ධයේ අනුභව කරන්නෙක් වගේ කියලා උපමාවකුත් තියෙනවා. ඒකත් ඔව් දැන් එතන අර වාජනේ රූපය මේ අර රූපස්කන්ධේ නේද? ඔව් ඒක දැන් තමයි අර ඇත්තටම දැන් අර
භෝජනය තමයි විඳින්නේ අන්තිමට නේද? වේදනාව. භෝජනය තමයි විඳින්නේ නේ. එතකොට ඔව්. මෙතන දැන් ව්‍යංජනය කෙරෙහි සංඥාව ඇති කරගත්ත, ඒ කියන්නේ කැමැත්ත ඇති කරගත්ත නිසා තමයි බෙදන්නේ නේද? ඒ කියන්නේ බෙදන්න, ඒ කියන්නේ සංස්කාර ඇති කරගන්නේ නේ. එතකොට ඔව්. බෙදනවා. එතන අනුභව කරනවා කියලා කියන්නේ අන්තිම සිත තමයි මේ අනුභව කරන එක්කෙනාට අයිති වෙන. ඒක ටිකක් අරක තරම් ප්‍රකට නෑ නේද? අර මේ අනිත් පළවෙනි දෙක තරම් ප්‍රකට නෑ උදාහරණය. ඔව්. බෙදාගත්ත දේ තමයි අනුභව කරන්නේ. ඔව් අනුභව කරන්නේ නේ. ඔව් ඔව්. ඉතින් එතකොට සිත පරිස්සමෙන් බෙදා ගන්න ඕන. ඔව් ආයතන හයෙන් ගත්ත දේවල් තමයි නේද? ආයතන හය ගැන මන අවබෝධය තිබුණොත් මේක විපාකයක් කියන ඔව් හරියට. දැන් මෙතන වැඩේ වෙලා තියෙන්නේ මෙතන මේ ඉෂ්ට පැත්තට විතරයි මේ කියන්නේ. අනිෂ්ට පැත්තට නෙවෙයි. ඒකයි අර අනිත් මුලින් උපමා දෙක තමයි දෙකම යන්නේ. අර ඒ කියන්නේ අනිෂ්ට පැත්තෙන් ඒ කියන්නේ අපිට අවබෝධ කරගන්න ඕන දේ. ඉතින් මේ අනිත්‍ය මේ කියන්නේ අන්තිම එකේදී නම් මේක හොඳ පැත්තට ගනි ගොඩක් අය නේද? ඉතින් ඒකින්ද ඒ උපමාවට වඩා අපිට මුල් දෙකට තැන දෙමුනේ. ඔව්. ඔව්. සමාවෙන්න මිස් මට නම් ඒකේ මේ අනිශ්චයකට උනත් පුළුවන් දැන් ඕකේ ව්‍යංජනය කිව්වට ඉතින් වසපේ සහිත ව්‍යංජනයක් බෙදාගෙන අනුභව කරන්න කියොත් ඉතින් ප්‍රශ්නයක් නේ. අනිෂ්ට ගන්න පුළුවන්. මං කියන්නේ වැඩි දෙනෙක් ඕක අනිෂ්ට පැත්තට ගනේද ඉෂ්ට පැත්තට ගනේද? ව්‍යංජන කියලා තියෙන නිසා. ඔව් ඉෂ්ට පැත්තට ගනේ නේද? ඒකයි වෙලා තියෙන්නේ. අපි කතා කරපු කාරණේ රූපෝපාදානස්කන්ධය. අපි තව වරක් ඒක බලමු. ගිලන් හරක් බඳු වේ. ගිලනකු බඳු විඥාන උපාදානස්කන්ධයට වස්තු ద్వාර ආරම්මන වශයෙන් නිවාස ස්ථාන වන හේිනි. වේදනා ඛන්දේ ගිලන් බව වැනිය ආබාධ ඇති කරන හේිනි. සංඥා උපාදානස්කන්ධේ ගිලන් බව ඇති කරන රෝගකාරකය බඳුය. කාම සංඥාදී වශයෙන් රාගාදී සමග යෙදුණු වේදනාවන් උපදවන හේිනි. සංඛාර උපාදානස්කන්ධය අපත්‍ය සේවනයේ වැනිය. වේදනා නැවති ගිලන් බවට නිදාන වන හේිනි. වේදනාව සඳහා වේදනාව රැස් කෙරෙතිද එසේම අකුසල කර්මයක් කරන ලද හේයින් රැස් කරන ලද හේයින් කාය විඥාන වූ දුක්ඛ සහගත විපාකේ උපන්හයිද කියන ලදී. විඥාන උපාදානස්කන්ධය ගිලනකු බඳු වේ. තවද වේදනා නැමැති ගිලන් බැවින් නොමිදුන හේයි. තවද රූප වේදනා සංඥා සංකාර විඥාන යන මේ උපාදාන ස්කන්ධ පංචකය පිළිවෙලින් වදකස්ථානය කාරණට්ඨානතාය චාරකූපමං රූපං ටීක කාරණ දෙතිස් වදය අපරාධය වදකයා වරදකරු යනුවෙන්ද එසේම බඳුන භෝජන ව්‍යංජන බෙදන්නා බුදින්නා යනුවෙන්ද උපමා කළ හැකි. මෙසේ උපමා වශයෙන් විනිශ්චය දත යුතුයි. ඊට පස්සේ එනවා දට්ඨබ්බතෝ ද්විදා දෙආකාරයකින් දැනගන්න කියලා කියනවා. සංක්ෂේප වශයෙන් හා විස්තර වශයෙන් දැයි දෙපරිද්දෙන්. එකක් සංක්ෂේප කෙටියෙන් දැනගන්නවා, අනිත් එක විස්තරාත්මකව දැනගන්නවා. මෙම විනිශ්චය දත යුතුයි. සංක්ෂේප වශයෙන් වනාහි පංච උපාදානස්කන්ධය ආසි විසූපම සූත්‍රයේ කියනයින් කඩුවක් ඔසවාගත් සතුරෙකු සෙයින්ද භාර සූත්‍රයේ කියනයින් බරක් සෙයින්ද කජ්ජනීය පරයාය සූත්‍ර නයින් කන්නකු සෙයින්ද යමක සූත්‍ර නයින් අනිත්‍ය දුක්ඛය අනාත්මය කියන ලද වදකයන් සෙයින්ද දත යුතුය. තෙරුවන් සරණයි. එතන 9 කන්නකු විලසෙයින් සූත්‍ර නයින් 9 නෙවෙයි සූත්‍ර 9 කන්නකු සෙයින්ද කියලා කියන්නේ පරයාය සූත්‍ර 9 කන්නකු විලසෙයින්. මොකක්ද එතන මේක කජ්ජනීය පරයාය සූත්‍ර 9 කන්නකු විලසෙයින්. සූත්‍ර 9 කන්න සූත්‍ර 9 මේ කජ්ජනීය කනව කියන අර්ථනේ නේද? ඔව් කන්නකු සෙයින්.
හරි ඔව්. හරි කන්න හරි හරි. ඊට පස්සේ කියනවා අ, රූපස්කන්ධය පෙනපිඬක් බඳු යයි දත යුතුය. අත තැබූ කෙනෙහි බිඳින සුළු හේිනි. වේදනාස්කන්ධය දිය බුබුලක් සෙයින් දත යුතුය. මොහොතක් රමණීය වන හේිනි. සංඥා ස්කන්ධය මිරිඟුවක් සෙයින් දත යුතුය. රවටන සුළු හේිනි. සංඛාරයන් කෙසෙල් කඳන් සෙයින් දැකිය යුතුය. හරයක් නොමැති හේිනි. විඤ්ඤාණ ස්කන්ධය මායාවක් සෙයින් දැකිය යුතුය. මේ අපිට හුරු පුරුදු අර ගාථාව මොකද්ද මතක් වෙන්නේ? පින්ඩූපමං පේන ඒක නේද? පේන පේන පින්ඩූපමං රූපං පින්ඩූපමං රූපං 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 වේදනා වේදනා බුබුලක් වේදනා වියු පෙන පෙන බුබ්බුලු පෙනපු බුබුලක් බුබුලූපම බුබ්බුලූපමා බුබුලූපමා මරිචී කූපමා සංඥා 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 සංකාරා සංකාර කදලූපමා කදලු අදලූපමා මායූපමංච විඤ්ඤාණං විඥාන ඒ කියන්නේ මායාවක් විඥාන මාය දීපිතා දිච්ච බන්දුනා කියලා ගාතාවක් තියෙනවා. දෙපරිද්දෙන් සංකේප වශයෙන් විස්තර වශයෙන් දැන් පංච උපාදානස්කන්ධයේ සංකේප වශයෙන් විස්තර කරනවා මේ විදිහට අර අමෝරාගත් කඩුවක් ඇති වදකේක මේක නෑ හුරු පුරුදු අහලා තිබුණා මට මතක් නේද මං හිතනවා ඒක මේ ආශිවිසෝපම සූත්‍රයේද සර්? මේක දක්වලා තියෙන්නේ ආසීවිසෝපම සූත්‍රය තමයි. ඔව් අර වදකියෝ 5 දෙනෙක් ඉන්නේ නේ වදකියෝ. ඒක අර මේ කරන්න ඕනනේ දැන් නේද මජ්ක්‍ධිම නිකායේ මේ මූලපණ්ණාසකේ අන්න කරනවා. මූල පණ්ණාසකේ. ඒ වගේම මේක තියෙනවා මේ මරණානුසති භාවනාවටත් තියෙනවනේ. මරණානුසති භාවනාව වෙදී මේ අමෝරාගත් කඩුවක් ඇති වදකෙක් විදියට දකින්න මරණය අහලා tie භාවනාව ඒ කියන්නේ මේ විදියට මේ දිවිතොර කිරීමට අමෝරාගත් කඩුවක් අතතිව දිව එන්නා වූ වදකෙකුසේ මේ මරණයද මා පසුපසම දිව එන්නේ මට ඒකාන්තයෙන්ම මරණයට පත්වන්නට සිදුවන්නේ අහලා tie මේ භාවනාව එතනත් වදකෙක් විදියට වදක පච්චුපට්ඨානේ එතකොට මේ විදිහේ මේ කවදකය කියලාද කියලා තියෙන්නේ නේද? මෙතන වදක කීප දෙනෙක් ඔව් එතන අමෝරාගත් කඩුවක් ඇති වදකෙක් වගේ. එතකොට පංච උපාදානස්කන්ධය පිළිබඳව කරන උපමා. ඒක එතන මේ අර සංකේප මේ පංච උපාදානස්කන්ධය එකට අරගෙන තියෙන නේද වදකයා එකක් ඒ කියන්නේ මෙතන අර සංක්ෂේප ක්‍රමයනේ. සංක්ෂේප එතකොට මේ පහම එකට අරගෙන වදකයා කියලා තමයි කතා කරන්නේ. ඊළඟට විස්තර වශයෙන් කියනවා මේ විදිහට පංච උපාදානස්කන්ධය අර විදිහට රූපස්කන්ධය පෙන පිඬක් සේද වේදනාස්කන්ධයේ දී බුබුලක් මෙන්ද සංඥාස්කන්ධයේ මිරිඟුවක් මෙන්ද සංස්කාරස්කන්ධයේ කෙසෙල් කඳක් මෙන්ද විඥානස්කන්ධයේ මායාවක් මෙන්ද තතිදු කියලා කියනවා. මැඩීම නොඉවසන හේන එක එල්ලු ගමන් රූපස්කන්ධය පෙනපිඬ විනාශ වෙලා යනවා. මොහොතක් රමණීය බැවින් වේදනාස්කන්ධය දී බුබුලක් මෙන්ද වැරදිසේ පොළඹවන හේන් සංඥාස්කන්ධයේ මරිචියක් ඒ කියන්නේ මිරිඟුවක් වගේ අසාර හේන් කිසිම හරයක් නැහැ කොච්චර දැන් කෙහෙල් කඳක් පට්ට ගාලා අන්තිමට මොනවත් හරයක් හම් වෙන්නේ නැහැ. අසාර හේන් සංස්කාර ස්කන්ධයේ කෙසෙල් කඳක් මෙන්ද වංචා කරන හේන් විඥාන ස්කන්ධයේ මායාවක් මෙන්ද අතීත. විශේෂ වශයෙන් වනායි නැවත කියනවා
මනා රූමත් වූ අධ්‍යාත්මික රූපය අසුභයයිද. වේදනා විවිධ දුක්ඛේ නොමිදුන හේයින් දුක්ඛයයිද. සංඥා සංකාර වනාහි සංඥා සංකාර වශයෙන් කියන වසඟේ කියන එක වසඟේ නොපවත්නා හේයින් අනාත්මයයිද. විඥානයේ ඇතිව නැතිවන ස්වභාව හේයින් අනිත්‍යයි දත යුතු. ඒ අන්තිම එක ආයෙ පොඩ්ඩක් කියනවද? හොඳයි. මනා රූමත් වූ අධ්‍යාත්මික රූපය අසුභයයිද මේ දකින්න ඕන ආකාරය. දැන් මෙහෙම නෙවෙයි දකින්නේ. මනා රූමත් වූ අධ්‍යාත්මික රූපය අසුභයයි. වේදනා විවිධ දුක්ඛේ නොමිදුන හේයින් දුකයයි. වේදනාව දුකයි. විවිධ දුක්ඛයන් නොමිදුන හේයින්. සංඥා සංකාර තමන්ගේ වසඟේ තියාගන්න බෑ සංඥා සංකාර. ඒව අනාත්මයි. පෙරුවන් සරණයි. එතන අර මේ මනා රූපමත් වූ ආධ්‍යාත්මික රූපය එතන ආධ්‍යාත්මික රූපේනේ. එතකොට අර ආධ්‍යාත්මික රූපය කියලා කිව්වම අර දෙතිස් කුණපය තමයි අපි එතන කතා කරන්නේ. ඒ කියන්නේ මෙතන දෙතිස් කුණපය තමයි ආධ්‍යාත්මික රූපයේ විදිහට අරගෙන අසුබයි කියලා කියන්නේ. ඔව්. ඔව්. එතකොට සංඥා සංස්කාර තමන්ගේ වසඟේ පවත්වන්න බැරි නිසා අනාත්මයි. විඥානේ ඇති වෙනව නැති වෙනව. දැන් හිත තරම් වේගයෙන් වහා වෙනස් වෙන තවත් දෙයක් මම දකින්නේ නැහැ කියලා බුදුන් වහන්සේ තථාගතයන් වහන්සේ කියනවානේ. ඒ තරම් අනිත්‍යයි. වහා ඇතිවන නැතිවන ස්වභාවය තියෙන අනිත්‍යයි. බොහොම පේ. විශේෂයෙන් ඊතා සොඳුරු වූද අභ්‍යන්තර රූපය අසුභයයි දත යුතුය. අභ්‍යන්තර රූපය අසුභයයි දත යුතුය. දැන් අර කිව්වේ දෙතිස් කුණපය කොහොමද ඒක අපි අසුභයයි කියලා දකින්නේ වඩන්නේ? මේ අසුභය අන්න හරි. ඉමස්මින් කායේ මේ කයේ ඇත මොනවද තියෙන්නේ? කේසා ලෝමා නකා දන්තා තචෝ මන්සං නහාරු අට්ටි මිඤ්ඤාවක්කං හදයන් යකනං කිලෝමකං පිහකං පප්පාසං අන්තං අන්ත ගුණං උදරියං කරේසං මත්තලුංගං පිත්තං සෙම්හං පුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ අස්සු වසා කේලෝ සිංගානිකා ලසිකා මුත්තන්ති. එතකොට ඊතා සොඳුරු වූද අභ්‍යන්තර රූපය අසුභයයි. ඔක ලස්සනට පැහැදිලි කරනවා එක්තරා ටියුෂන් මාස්ටර් කෙනෙක්. මේ බොහොම ලස්සනට උජාරුවට ඇඳ පැළඳගෙන යනවයි අරගෙන උදරියන් කරීසන්. ඒ කිව්වේ මොන මලු දෙකද? බඩේ ආසුචි තියෙන. වමනේ මල්ලයි කක්ක මල්ලයි. අක්කමල්ලයෝ. ඔක ලස්සන විස්තර කරනවා. එතකොට මේවා අසුභය කියලා දකින්න ඕන. ඊතා සොඳුරු වූ අභ්‍යන්තර අසුභය කියලා දකින්න ඕන. වේදනා ස්කන්ධය ත්‍රිවිධ දුක්ඛ ස්වභාවයෙන් නොමිදුන හේයින් දුකයයිද සංඥා සංකාර යන දෙක තමා වශයෙන් තබාගත නොහැකි හේයින් අනාත්මයයිද විඥානයේ ඇතිව නැතිවන ස්වභාව හේයින් අනිත්‍යං දත යුතුය. ඊට පස්සේ ඒවං පසන්තස්ස අත්ථ සිද්ධිතෝ යනු මෙසේ සංක්ෂේප වශයෙන් හා විස්තර වශයෙන් බලන්නහුට යම් අර්ථ සිද්ධියක් වන්නේද ඒ ආකාරයෙන්ද මෙහි විනිශ්චය ක්‍රමයේ දත යුතුය. ඔන්න තවත් ක්‍රමයකට බලන්න කියලා තියෙනවා. මොකද්ද? බලන්නහුට අර්ථ සිද්ධි වශයෙන් දැන් මේ ආකාරයෙන් බැලීමෙන් ඒ බලන එක්කෙනාට ලැබෙන ඵල ප්‍රයෝජන මොනවද කියලා බලමු. පළමු කොට සංක්ෂේප වශයෙන් පංච උපාදානස්කන්ධය පිළිවෙලින් කඩු ඔසවාගත් සතුරකු ආදී වශයෙන් බලන්නහු. එහෙම බලනකොට
ස්කන්ධයන් විසින් රවටනු නොලබයි. ස්කන්ධයන් විසින් රවට්ටන්න බෑ. ස්කන්ධයන් රවට්ටන්න බැරි වෙනවා. මේ විදියට මෙහෙම මානසිකාරය කරනකොට පිළිවෙලින් කඩු ඔසවාගත් සතුරෙකු. එතකොට මේක ඇත්තෙම මේ අර වගේ මරණානුස්සතිය තමයි වැටෙන්නේ මේක. මරණානුස්සතිය වඩන ආකාරය. දැන් මරණානුස්සතිය වඩන කෙනෙකුට දැන් මෙතන කියනවා ස්කන්ධයන් විසින් රවටනු නොලබයි. ඊට අමතරව අපි චුට්ටක් පොඩ්ඩක් බෑරට ගියොත් එහෙම දැන් මරණානුස්සතිය වඩන කෙනෙකුට ලැබෙන ආනිසංස ගොඩාක් තියෙනවා. ඊට අමතර විශේෂ ආනිසංස විදියට ලැබෙනවා. දැන් හුඟ දෙනෙක්ම හරිම බයයිනේ මරණයට. හරිම බයයි. පුදුම බයක් තියෙන්නේ. සබ්බේ භායන්ති මච්චුනෝ. ඉතින් ඒක එහෙම තමයි. ඒ වුණත් ඉතින් ඒ බය වෙන එක හොඳ නැහැ. දැන් සමහරු බය වෙලා මට මැරෙන්න බැරියෝ කියලා කෑ ගන්න මොනවා හරි කරපියෝ කියලා කියන්නේ මේ මරණයට බය වුණොත් ඒකෙන් මොකද්ද වෙන අවැඩ මොකද්ද? බය කියන්නේ මේ ද්වේෂයනේ. එතකොට හරියට එතකොට වැරදි විපාක මේ නිරේට බය කියන්නේ ද්වේෂය. බය කියන්නේ හුඟ දෙනෙක් නොදන්න කාරණයක් සාමාන්‍ය ජනතාව දන්නේ නැහැ. බය කියන්නේ ද්වේෂය කියන එක. ඒතකොට එයාට අනිවාර්යයෙන්ම දැන් සුගතියට යන්න බැරි වෙනවා. බය આવොත් එහෙම. දුගතිගාමි වෙනවා නේ දුගතිගාමි වෙනවා. දුගතිගාමී වෙනවා. දැන් මෙතන මේ විදිහට දැන් මරණය පිළිබඳ මරණානුස්සතිය වඩන්නේ නැති කෙනෙකුට වෙන ලොකුම අවාසියක් තමයි ලොකුම අවැඩක් තමයි එයා බිය වෙනවා. දැන් මරණානුස්සතිය වඩන කෙනෙක් තමන් කරා එළඹෙන්නේ තිබුණු දෙයක් ලැබුණයි කියලා ඒ විදිහෙන් පිළිගන්න ඔච්චරයි. මේක තමන් කරා එන්න තිබුණු දෙයක්. ඒක හම්බුණා. ඒ විදිහට පිළිගන්න හිත හදා ගන්න. දැන් අතන අනිත් එක තමයි මේ අර ජීවිත ආසාව. ජීවිත ආසාව. දැන් ජීවිත ආසාව කියන එකක් තියෙනවනේ හරියට. දැන් මරණානුස්සතිය වඩන්නේ නැති කෙනෙකුට ජීවිතය ගැන පුදුම ආසාවක්. එතකොට දැන් එයා ජීවිතේ හරිම ආසයි. එයාට ජීවිතේ දාලා යන්න බෑ. එතකොට එයාට ජීවිත ආසාව આવොත් එහෙම ආසාව කියලා කියන්නේත් ඒකත් අර ලෝභයම තමයි. ලෝභේ වචන 1000න් එකක් තමයි ජීවිත ආසාව කියන එක. එතකොට එතන ලෝභය මුල් කරගෙන එතන අකුසල මූලෙන් එතකොට යන්නේ දුගතියට. එතකොට පංච උපාදාන ස්කන්ධයේ පිළිවෙලින් කඩුව සවාගත් සතුරකු ආදී වශයෙන් බලන්නෝ ස්කන්ධයන් විසින් රවටනු නොලබයි. විස්තර වශයෙන් වනායි රූපාදී විස්තර වශයෙන් කොහොමද බලන්නේ අර පේන පිඬු පවන් රූපං විදියට. රූපාදී පේන පිඬු ආදී හා සමාන කොට දක්නේ අසාරයන් විශේෂයි සාරදර්ශී නොවේ. මේ අසාර දේවල් පිළිබඳව ඒවයි සාරයක් දකින්නේ නැහැ. විශේෂයෙන් අභ්‍යන්තර රූපස්කන්ධයේ අසුබ ලෙස බලන්නේ කබලින්කාර ආහාරයෙන් මැනවින් හඳුනාගනි. ඔන්න අසුභය වඩන කෙනෙකුට අභ්‍යන්තර රූපස්කන්ධය ගැන කබලින්කාර ආහාරය මැනවින් හඳුනා ගන්න පුළුවන් වෙනවා. අසුභයන් විශේෂයි සුභයයි ගැනීම අත්හරි. කාම නැමැති ඕගේ තරණය කරයි. කාම යෝගෙහි නොයදෙයි. කාමශ්‍රවයන් මිදුනේ වේ. කාමශ්‍රවයන් මිදුනේ වේ. අභිඥා කාය ග්‍රන්ථයේ විසම ලෝභයේ සිඳලයි. කාමයේ උපාදාන කොට නොගනී. එක විස්තර වෙනවා. මේ ත්‍රිවිධ පරිඥාවෙන් යුක්තව මෙතන පරිඥා තුනක් ගැන කියවෙනවා. පරිඥා තුනක්. මොනවද මේ පරිඥා තුන? ආහාර හට ගැනීමෙන් රූපය හටගනී. අධ්‍යාත්ම රූපේහි චන්ද රාග දුරු කළ හේයින් එයට හේතු වූ කබලිකාර ආහාරයේහිද චන්ද රාගය පහ කරනවා. ඒක තමයි පහන පරිඥා. රූපයට තියෙන චන්ද රාගය දුරු කිරීමත් සමානව එකට සමපාතිකව වගේ ආහාරයේ කබලිකාර ආහාරයට තියෙන චන්ද රාගයත් පහ වෙනවා. ඒක පහන පරිඥා. ඊළඟට ඥාත පරිඥා. අධ්‍යාත්ම රූපයට හේතු කබලිකාර ආහාරයේද පිරිසිඳ දැනගනී. එතකොට මේ අධ්‍යාත්ම රූපයට හේතු වුණේ මේ කබලිකාර ආහාරය. ඒක පිරිසිඳ දැනගන්න එක ඥාත පරිඥා. තීරණ පරිඥා කබලිකාර ආහාරයගේද
ඒ කබලිකාර ආහාරය උත්පාද තිති භංග දකිනවා. එතකොට ඒක තමයි තීරණ පරිඥා. මේ ත්‍රිවිධ පරිඥාවෙන් යුක්ත වූයේ අසුභයේ සුභයයි විපල්යාසය දුරු කරේ. අසුභයේ සුභයයි විපල්යාසය දුරු කරේ. දැන් අසුභය තමයි දෙතිස් කුණප අපි ගත්තා. ඉතින් අසුභය මේ ඇත්ත මේ අසුභය සුභය කියලා විපල්ලාසයක් ඇති කරගෙන තියෙනවා. අන්න ඒක දුරු වෙනවා. මේ ත්‍රිවිධ ඔව් පරිඥාන. ශරීරයේ අසුබයක් නේද ඒක සුබ කියලා නේ ගන්න. ඇත්තම එහෙමනේ ඒකෙන් කඩා ගන්න ඒකෙන් මිදෙන්න ඒ විපල්ලාසයෙන් මිදෙන්න ලේසි නෑ ඒක. ඉතින් ඒක අසුභය සුභය විපල්ලාසය දුරු කරේ. කාමෝගෙන් එතර කරේ. අපි කාමයෝග ඊළඟට කාමාශ්‍රව නිරාශ්‍රව වේ. අභිජ්ජා කාය ග්‍රන්ථ විෂම ලෝභයේ බිඳී කාම උපාදානයේ ලංකොට නොගනී. මේ ත්‍රිවිධ පරිඥාන් යුක්ත වුණාන් පස්සේ මොනවද ත්‍රිවිධ පරිඥා? අපි කතා කරා පහාන ප්‍රහාණ පරිඥා, පරිඥා, ඥාත ඥාත පරිඥා, පරිඥා, තීරණ තීරණ පරිඥා. පරිඥා. පහාන කියලා කිව්වේ දැන් මේක මේ තේරුම් ගන්නවා මේ රූපේහි අධ්‍යාත්ම රූපේ චන්දරාගය දුරු කිරීමත් එක්කම ඒකට හේතු වුණු කබලිකාර ආහාරයට තියෙන කැමැත්තත් පහ වෙනවා. ප්‍රහාණ. ඒක තමයි පහාන පරිඥා. එතකොට ඒ අධ්‍යාත්ම රූපයට හේතු මේ කබලිකාර ආහාරය පිරිසිඳ දැනගන්නවා. පිරිසිඳ තා හොඳයි. තා මැනවින් පිරිසිඳ දැනගන්න. ඒක තමයි ඥාත පරිඥා. ඊට පස්සේ තීරණය. ඊටකට තීරණ පරිඥා කබලිකාර ආහාරයගේද ඒකෙත් උත්පාද තිතිභංග මේ අවස්ථා දැකීමෙන් තීරණ පරිඥා ලැබෙනවා. මට මේක හිතච්ච දෙයක් කියන්නද? හොඳයි කියන්න. දැන් අපේ මේ බුදු කෙනෙක් කියලා තියෙන්නේ මේවා මේ ඇත්තටම අපිට බහුලීගත කළොත් නේ දැන් මේක මේ අපි දැනුමක් විතරයිනේ දැන් මේක බහුලීගත කරොත් ඇත්තටම මේවා සිද්ධ වෙනවනේ. ඒනට අපේ තියෙන ශ්‍රද්ධාව අඩුකම නිසා ශ්‍රද්ධාවේ ප්‍රමාණයටනේ අපි මේව වඩන්නේ. ඉතින් ඒකේ තියෙන ආදීනවේ නිකන් මට මතක් වුණේ අපිට මේක හිතට හොඳට අරගෙන මේවා මේ විදියට කරලා නැති කරන්න පුළුවන් කියන එක අපි ශ්‍රද්ධාව අඩුකම නිසා දිගටම වඩන්නේ නැහැ නේ. ඒක නිකන් මට මතක් වුණා. ඔව් හරියට හරි. දැන් බුදුන් වහන්සේ දේශනා කරන ඥානතෝ බිකෝයි පස්සතෝ. ඥානතෝ මුලින් දැනගන්න නම් ඕන. අධ්‍යයනයක් අවශ්‍යයි, පිළිවෙල අධ්‍යයනයක් අවශ්‍යයි දැනගන්න ඕන. ඒක අත්‍යවශ්‍යයි. ඒක නැතු මුකුත් කරන්න බෑ. හැබැයි එතනින් නවතිනු ඥානතෝ පස්සතෝ කියන්නේ ඒ දැනගත දේ දැක ගන්න ඕන. ඊට පස්සේ ඒ වැඩ පිළිවෙලට යනවා මේව දකින්නම ඕන. දැනගත් දේවල් දැක ගන්නත් ඕන. ඒක තමයි. ඒකෝර තමයි වැඩේ සාර්ථක වෙන්නේ. බහුලීගත කරන්න ඕන. ඔව් ඒකට බහුලීගත කරන්න ඕන. මේකෙම ඉන්න ඕන. මේකෙම මේකෙම මේ ධම තුලම නිතරම මේව මෙනෙහි කරමින් මේ තුලම හිටියොත් තමයි ඒ වගේ තත්වයකටපත් වෙන්න පුළුවන් වෙන්නේ. ඒක හරි. එතකොට රූපේ පිරිසින් දකින්නේ කබලින්කාර ආහාරයෙන්. වේදනා පිරිසිදු දකින්නේ පස්ස ආහාරයෙන්. සංඥා සංකාර පිරිසිදු දකින්නේ මනෝ සංචේතන ආහාරයෙන්. විඥානයේ පිරිසිදු දකින්නේ විඥාන ආහාරයෙන්. පංචස්කන්ධේ පිරිසිදු දැකීම දුක්ඛාර සත්‍ය වටහා ගැනීමයි. දුක්ඛාර සත්‍ය වටහා ගැනීම යනු චතුරාර්ය සත්‍යම පෙරපසු නොවි වටහා ගැනීමයි. සංකීර්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. එතකොට දුක්ඛාර සත්‍ය යම් කෙනෙක් පිරිසිඳ දකිනවා නම් ඒ එක්කම ඊට පෙරපසු නොවි සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියන අනිත් ඒවත් ඒ ආකාරයෙන් පිරිසිඳ දකිනවා. එතකොට ඒ පංචස්කන්ධයේ පිරිසිඳ දැකීම කියලා කියන්නේ මොකද්ද? දුක්ඛාර සත්‍ය වටහා ගැනීම. සංකීර්තේන පංච උපාදානස්කන්ධ දුක්ඛ. ඒක තමයි දුක්ඛාර සත්‍ය. ඒතකොට දුක්ඛාර සත්‍ය වටහා ගැනීම කියන්නේ චතුරාර්ය සත්‍යම හතරම පෙරපසු නොවි වටහා ගැනීමයි කියලා දැක්වෙනවා. ඊළඟට සාදු ජන ප්‍රමෝදයේ පිණිස කරන ලද විසුද්ධි මාර්ගයේ ප්‍රඥා භාවනාධිකාරයට අයත් කන්ද නිද්දේශනම් වූ තුදුස්වන පරිච්ඡේදයේ මෙතෙකින් නිමියේය. හොඳයි. දැන්
හොඳයි තව ප්‍රශ්න කරන්න ඔබතුමීට යමක් තෙරුවන් කියන්න පුළුවන්. සරණ නේ ඔව්. තෙරුවන් සරණ මේ මගේ පොතේ ඊට වඩා තියෙනවානේ. එහෙමද? ඔව්නේ. පිටුව 13 පිටු මිස්සලා නෑ නේද? මොකෝ හරි වැදගත් කොටසක් තියෙනවා මේ ඒ ටික මේ මේ ඔබතුමීට පුළුවන් දේ ටික පොඩ්ඩක් පැහැදිලි කරන්න. මම පොඩ්ඩක් ඒක නම් මගේ පොතේ තියෙන එක පොඩ්ඩක් පැහැදිලි කරන්නද? මම මේ අතේ තියාගෙන ඉන්නා මගේ ඉස්සරහා මම ටෙක්ස්ට් බුක් එක විසුද්ධි මාර්ගයේ හැබැයි ඒක අර ලොකු පොත ඒකේ පිටුව නම් 724යි 725යි දැන් මෙතන දැන් ඉස්සර පැහැදිලි කරා මේ ඥාත පරිඥා තීරණ පරිඥා ප්‍රහාණ පරිඥා කියන තුන පැහැදිලි කරා. එතකොට දැන් මේ රූපය ගැන තමයි අර ඉස්සෙල්ලාම පැහැදිලි කරේ. දැන් මේ කබලික්කාර ආහාරයේ චන්දරාගය දුරු කිරීම නිසා මේ රූපය සම්බන්ධ තමයි. ඒ කියන්නේ දැන් මේ රූපය දෙතිස් කුණපේ විදියට දැක්කහම අපිට මේ කබලික්කාර ආහාරය තමයි චන්දරාගය පහ කරන්නේ. එතකොට ඒක ප්‍රහාණ පරිඥාව. ඇත්තටම අපි දැන් මේ පරිඥා පිළිවෙල තමයි ඥාත පරිඥාව, තීරණ පරිඥාව, ප්‍රහාණ පරිඥාව. එතකොට එතන ප්‍රහාණ පරිඥාව මුලින්ම දෙන්න හේතු උනේ රූපේ ආදීනව දැකීම තුලින් කබලික්කාර ආහාරයේ චන්දරාගය ප්‍රහාණය කරනවා කියන ඒ රූපයේ ප්‍රහාණය ගැන තමයි කතා කරේ ප්‍රහාණ පරිඥා විදියට. එතකොට ඇත්තනම ඥාත පරිඥාවක් උනේ මුලින්ම අපි මේ අධ්‍යාත්මික රූපය පරිග්‍රහ කරනවා. අධ්‍යාත්මික රූපයට හේතු වෙච්ච කබලික්කාර ආහාරය පිරිසිදු දැනගන්නවා. ඒ කියන්නේ ඥාත පරිඥාවෙන් අපි අර මේ දෙතිස් කුණපයම දකිනවා. එතකොට එතන අර මේ ලක්ෂණ රස පච්චුප්පට්ඨාන පදට්ඨාන විදියටත් රූපය හඳුනා ගන්නවා. එතකොට මේ හැම දෙයකින්ම මේ ඥාත පරිඥාවෙන් සියලුම ස්වභාව ලක්ෂණ හරියාකාරව අඳුරගන්න එක තමයි ඥාත පරිඥාව උනේ. එතකොට මේ ඥාත පරිඥාවෙන් අඳුරගත්ත ඒ අධ්‍යාත්මික රූපයේ එතකොට උත්පාද තිති භංගයන් දකීම තුලින් මේ කබලික්කාර ආහාරයේ උත්පාද භංග දකිනවා. එතකොට ඒක තමයි තීරණ පරිඥාව උනේ. එතකොට මේ තීරණ පරිඥාවත් අවසන් වුණාට පස්සේ තමයි ප්‍රහාණ පරිඥාව මේ කබලික්කාර ආහාරයේ චන්දරාගය දුරු කිරීම තමයි එතන රූපේ ප්‍රහාණ පරිඥාව උනේ. එතකොට දැන් එතනදී දැන් මේ රූපේ ප්‍රහාණ පරිඥාව තුලින් කාමය තමයි මේ අපේ කාමය තමයි දුරු වෙන්නේ. එතකොට මේ කාමය අපි ඕග වශයෙන් ගත්තොත් කාම ඕගය දුරු වෙනවා. යෝග වශයෙන් ගත්තොත් කාම යෝගය දුරු වෙනවා. ආශ්‍රව විදියට ගත්තොත් කාම ආශ්‍රව දුරු වෙනවා. එතකොට ග්‍රන්ථ විදියට ගත්තොත් අවිද්‍යා කාය ග්‍රන්ථය තමයි දුරු වෙන්නේ. උපාදාන විදියට ගත්තොත් කාම උපාදානයේ දුරු වෙන්නේ. එතකොට මේ රූපේ ප්‍රහාණය තුරින් සියලුම කාම විෂය අපිට ඕග විදියට ගත්තත් ආසව විදියට ගත්තත් යෝග විදියට ගත්තත් එතකොට මේ මොනවාද නීවරණ විදියට ගත්තත් ග්‍රන්ථ විදියට ගත්තත් උපාදාන විදියට ගත්තත් කාමය දුරු වීමට හේතු වෙන්නේ මොකද්ද මේ රූපයේ ප්‍රහාණය කබලික්කාර ආහාරය දැන් අපිට ගොඩක් අයට ඒක කරන්න බැරි එකක් තමයි මේ අපි කබලික්කාර ආහාරයේ ඇලිලා ඉන්නවා නේද? අපි මේ හැම එකක්ම කරන්නේ අපි රස්සාවල් කරන්නේ හම්බ කරන්නේ අපි ජීවත් වෙන්නේ ඉතින් ඔක්කොම කරන්නේ මේ අපි හොඳට රසට කන්න බොන්න නේද? එතකොට මේ කබලික්කාර ආහාරය ඇලීම චන්දරාගය පහ කරන්න නම් මේ අපි මේ රූපේ ස්වභාව ලක්ෂණ හොඳින් ඥාත පරිඥාවෙන් අඳුරගෙන ඒවායේ අනිත්‍ය ස්වභාවය ඒ කියන්නේ දුක් ස්වභාවය අඳුනගෙන එතකොට ඇති වෙන බව අඳුනගෙන තීරණ පරිඥාව සිද්ධ වුණාට පස්සේ මේ කබලික්කාර ආහාරයේ චන්දරාගය පහ කිරීම තුළින් අනිත් සියලුම කාම කොටස් අපිට දුරු කරන්න උදව් වෙනවා. ඊළඟට අපිට මේ වෙනම මෙතන මම හිතන්නේ මේ සර්ගේ පොතේ නැති කොටසක් මගේ පොතේ තියෙනවා. වේදනා සංඥා සංකාර විඥාන ඒවත් කොහොමද මේ පරිඥා කෘත්‍ය සිදු වුණාට පස්සේ මේ කොහොමද දුරු කිරීම සිද්ධ වෙන්නේ කියලා. එතකොට දැන් වේදනාව ගත්තොතින් වේදනාව දුක් වශයෙන් දැකලා
දැක්කහම මොකද වෙන්නේ? මේ ස්පර්ශ ආහාරය තමයි පිරිසිඳ දකින්නේ. ඒකට වේදනාව පස්සේ නිසා පස්සපච්චයා වේදනා නේද? පස්සපච්චයා වේදනා. එතකොට ඒ ස්පර්ශය පිරිසිඳ දැකීම තුළින් වේදනාව දුක හැටියට දකිනවා. දුක හැටියට දැක්කහම මේ සැපේ තියෙන විපර්යාසය දුරු කරනවා. එතකොට මොකද්ද වෙන්නේ? මේ සැපේ තියෙන විපර්යාසය දුරු කරාට පස්සේ මොකද්ද අපිට මේ දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, අරූප ලෝක, අපි ඒව ගැන, භවය ගැන අපි තියෙනවා නම්, අපිට යම් මේ ආශාවක් තියෙනවා නම් ඒ භව ඕග, භව යෝග, භව ආශ්‍රව ඒව දුරු වෙනවා. ඒ වගේම අර ව්‍යාපාද කාය ග්‍රන්ථි කියන ඒකත් දුරු වෙලා එතකොට මේ සීලබ්බත පරාමාස කියන උපාදානයක් ගන්නෙ නැහැ. එතකොට ඒ කියන්නේ දැන් අපිට මෙතනදී වේදනාව සම්බන්ධව අර පස්සපච්චයා වේදනා විදියට ස්පර්ශ ආහාරය තමයි අපි පිරිසිඳ දැකිය යුත්තේ. එතකොට දැන් මේ වේදනාව ගැන තමයි ඒ කතා කරේ. ඒතර සංඥා සංකාර ගත්තොතින් සංඥා සංකාර අනාත්ම වශයෙන් තමයි දකින්න ඕන. එතකොට සංඥා සංකාර වලට හේතු වෙන්නේ මේ මනෝ සංචේතන ආහාරය. මොකද්ද මනෝ සංචේතන ආහාරය කියන්නේ? මොකද්ද මනෝ සංචේතන ආහාරය කියන්නේ? සංකාරස්කන්ධ. ඔව්, ඒ කියන්නේ අපිට කුසල අකුසල නේද? මේ කර්ම සංඛ්‍යාත ඒ කියන්නේ මේ ඒ පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, අනිඤ්ඤාභි සංඛාර තමයි මනෝ සංචේතන ආහාරය වෙන්නේ අපේ නේද? එතකොට ඒක පිරිසිදු දැක්කහම මේ අපිට මේ ආත්ම දෘෂ්ටිය තමයි දුරු කරන්නේ. ආත්මය යන විපර්යාසය දුරු කරලා අනාත්ම ස්වභාවය දකිනවා. එතකොට මොකක්ද ඒකෙන් ඇති වෙන්නේ? දෘෂ්ටිය, අපේ දෘෂ්ටිය නැති කරනවා. එතකොට අපේ දිට්ඨි යෝගය, දෘෂ්ටි යෝගය නැති කරනවා, දෘෂ්ටි යෝගය නැති කරනවා, දෘෂ්ටි ආශ්‍රව නැති කරනවා, කරලා නිරාශ්‍රව වෙනවා. එතකොට ඉදං සච්චාබිනිවේෂ කියන කාය ග්‍රන්ථයත්, ඒ කියන්නේ මේ ඊට පස්සේ උපාදානයත් මේ ආත්ම විශ්දයට ගන්න. ඒ කියන්නේ අත්වාද උපාදානයත්, ඒ කියන්නේ මමය මාගේ කියලා දැඩි කරලා ගන්න මේ දෘෂ්ටිය තමයි නැති කරන්නේ. ඒ කියන්නේ මේ සංඥා සංකාර අනාත්ම හැටියට දැකලා මේ මනෝ සංචේතන මේ ආහාරය පිරිසිඳ දැකීම තුලින් ඊළඟට අපි විඥාණය ගත්තොත් දැන් මේ විඥාණය තමයි මේ අනිත්‍ය ස්වභාවය අපිට දකින්න පුළුවන්. දැන් අපිට ඒක හරි සියුම් කරුණක්. එතකොට දැන් මේ විඥාණය ඇතිව නැති වෙන චිත්ත පරම්පරාවක් තමයි යන්නේ නේද? එතකොට අපිට දැන් මේ සංඥා සංකාර ඒවා අපිට මේ ඇතිවන නැතිවන සිතේ අපිට ඒ සංඥා සංකාරම පවත්වාගෙන ගියොතින් අපිට මේ සංඥා සංකාරවල අනිත්‍ය ස්වභාවය දකින්නේ ඒ අනිත්‍ය ස්වභාවය නොදකින නිසාම තමයි එතන අර ආත්ම හැටියට ගන්නෙත් ඒකයි. දැන් මේ විඥාණය තමයි ඇත්තටම ඇති වෙන නැති වෙන ස්වභාවයේ ඇති වුනහම තමයි අර ඒකත් එක්කම අර සතර සංප්‍රයෝග ලක්ෂණයෙන්ම අනිත් සංස්කාර, ඒ කියන්නේ අනිත් නාම ධර්මත් මේ ඇතිව නැතිවන ස්වභාවය ඇති වෙන්නේ විඥාණය නිසා. මේ විඥාණයේ තියෙන අනිත්‍ය ස්වභාවයෙන් හින්දාම තමයි. ඉතින් අපිට මේ විඥාණයත් එක්කලා එකම වගේ අපි වේදනාවක් හරි එකම වගේ මේ අපිට කුසල සංඛාර හරි අකුසල සංඛාර හරි අපිට තබාගෙන යනවා නම් අපිට එතන අනිත්‍යභාවයක් වැටහෙන්නේ නැහැ. නමුත් විඥානයේ අනිත්‍යභාවය මේ අනිත්‍ය වශයෙන් දැක්කහම අපිට මේ නැති කරගන්නේ මොකද්ද? විඥාන ආහාරය තමයි අපි පිරිසිඳ දැකගන්නේ. ඒතර විඥාන ආහාරය පිරිසිඳ දැක්කහම අපිට මේ අනිත්‍ය සංඥාව ඇති කරගත්තාම මොකද්ද ඇති වෙන්නේ? මොන සංඥාවද දුරු වෙන්නේ? එතකොට මොන විපර්යාසයද දුරු වෙන්නේ? නිට්ටය. ඔව්, නිට්ටයභාවය දුරු වෙනවා නේද? එතකොට ඒකෙන් තමයි ඔන්න අපි අවිද්‍යා ඕගය දුරු කරනවා. අවිද්‍යා යෝගය දුරු කරනවා. අවිද්‍යා ආශ්‍රව දුරු කරනවා. අනාශ්‍රව වෙනවා. සීලබ්බත පරාමාස කාය ග්‍රන්ථයත් බිඳිනවා. දිට්ඨි උපාදානයත් දැඩි කොට ගන්නේ නැහැ. එතකොට දැන් ඒකම තමයි අන්තිමට මේ අවසාන අවස්ථාව විදියට මේ විඥාණය
විඥානාහාරයේ පිරිසිදු දැකීම තුලින්ම තමයි අපිට මේ අවිද්‍යා සංඛ්‍යාත සියලුම මේ ඕග දුරු කරන්න පුළුවන් වෙන්නේ. එතකොට දැන් එතන අන්තිමටම කියනවා දීර වූ යෝගිතෙමේ පංචස්කන්ධේ විපල්ලාසාදී සකල සංක්ලේශ ප්‍රහාණයෙන් විපුල ඵල ඇති දැකීම වූ වදකාදීන් වශයෙන් නුවණින් දක්නේය. එතකොට දැන් අපිට මේ සංක්ෂේප වශයෙන් අපිට පැහැදිලි පහසුම ක්‍රමය මොකක්ද අර මේ මොනවාද සර් පැහැදිලි කරා වගේ මරණානුස්සතිය වඩන කෙනා වදකෙක් අපිව මේ කඩුව අමෝරාගෙන ඉන්නා වගේ මේ අපිට මේ ස්කන්ධ පංචකය අපිට වටහා ගන්න පුළුවන් නම් ඒක තමයි පහසුම ක්‍රමය ඇත්තටම සංක්ෂේප විදියට ගත්තොත්. හැබැයි ඒ අවස්ථාව ඇති කරගන්න නම් අර මේ තවත් පැහැදිලි කරා ජානතෝ පස්සතෝ ඒ ක්‍රියාවලියම ඇත්තටම අපේ තවත් දුරටත් බහුලව වැඩි යුතුයි කියන එක මේ අපි පැහැදිලි කරගත යුතුයි. එහෙනම් තෙරුවන් සරණයි මේ හොඳයි. බොහොම පිං. දැන් වෙලාව නම් 7යි කාලයි. තව විනාඩි 15ක් තියෙනවා. අපි ඊළඟට තියෙන්නේ ආයතන නිර්දේශයට යනවද කොහොමද මෙතන? ඇත්තටම දැන් මේ මම අහලා තියෙන කරුණු තමයි දැන් ඔය මේ ගොඩාක් ඔය ධර්මය පෙර භවවල බොහෝ මේ වඩපු කෙනාට මේ දැන් අපි දැන් ආයතන ධාතු කියන්නේ විස්තරාත්මකව යන දේවල් නේද? අපි දැන් ඔය අභිධර්මයේ හැම දෙයක්ම බෙද බෙදා පෙන්නනවා. එතකොට දැන් මේ ස්කන්ධ පංචකේ අර දැන් මේ බුදුචානන් වහන්සේගේ සූත්‍ර දේශනා ටිකක් කිව්වනේ එතනට යන්න පුළුවන්ද? ඇත්තටම ඔබතුමාට මේ ඇත්තටම දැන් බලන්නේ ඒ සූත්‍ර දේශනා වලින්ම මේ නිර්වාණය සාක්ෂාත් කරගන්නේ මොන වගේ අයද? කලින් පුරුදු කරපු අය කලින් පුරුදු කරපු අය මොකක්ද අර එතන කිව්වා නේද මේ එක සූත්‍රයක කිව්වා අර මේ දැන් අර මොකක්ද අර කිව්වේ සූත්‍ර මොකක්ද එතන පහක්ද අන්න හරි ඔව් ඒක පොඩ්ඩක් ඔබතුමීට වෙලා තියෙනවා නම් ඒ සූත්‍රය පොඩ්ඩක් මතක් කරගමුද? ඔව් දැන් මේ ඒ ආසිවිසෝපම සූත්‍රයේදී එතනත් අර අමෝරාගත්ත කඩුවක් තියෙන වදකෙක් වගේ තමයි අර එතන තියෙනවනේ අර කරුණු ටිකක් අර මොකක්ද අර තියෙනව නේද සොරුව එහෙම ඒවා කතා කීපයක් තියෙනවනේ නේද එතන අර අමෝරාගත් කඩුව තියෙන වදකයා වගේ තමයි මේ පංචස්කන්ධය අරගෙන තියෙන්නේ නේද එතකොට මේ බාර සූත්‍රයේ මේ පංචස්කන්ධය මහත් බරක්සෙන් එතකොට මේ කරුණු පැහැදිලි කරද්දී නිර්වාණය සාක්ෂාත් කරගන්නේ මේවා හොඳින් මේ ප්‍රගුණ කරපුවා තමයි දැන් මේ කජ්ජනීය පරයාය සූත්‍රේ කන්නකු කියලා කියන්නේ මේ පංචස්කන්ධය විසින් අපිව කනවා වගේ තමයි එතන අදහස් කරලා තියෙන්නේ මේ කජ්ජනීය පරයාය සූත්‍රයට ගිහින් බැලුවා නම් එතනම කන්නකු විදියට තමයි මේ රූපය විසින් වේදනාව විසින් මේ කන්නකු විදියට තමයි එතනේ භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍ර දේශනාවේ දේශනා කරලා තියෙනවා. එතකොට මෙතන යමක සූත්‍රයේත් අනිත්‍ය දුක්ඛ අනාත්ම සංඛ්‍යාත මේ වදේකයක විදියට මේ දෙමන මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම විදියට අපිට දැන් මේ දැන් බලන්න රූප වේදනා සංඥා සංකාර. දැන් මෙතන අනිත්‍ය විදියට බැලුවේ විඥාණය නේද? දුක්ඛ විදියට අපි බැලුවේ වේදනාව නේද? අනාත්ම විදියට බැලුවේ සංඥා සංකාර. අපි අර මොකද්ද රූපය කොහොමද අපි බැලුවේ? පෙන පිටක් වගේ එතන අසුබ දෙයක් විදියට තමයි දැක්කේ නේද? එතකොට ඇත්තටම මේ රූපය නෙවෙයි අපි ඇත්තටම සකස් කරගත යුත්තේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම විදියට දැන් හොඳටම පැහැදිලි නේද මේ සතර නාම ධර්මම තමයි අවසාන අවස්ථාව කියන එක අනිත්‍ය දුක්ඛ අනාත්ම විදියට මේ කියන්නේ දැන් අපිට රූපය ප්‍රකටයි නේද? අපි රූපය ප්‍රකට හින්දා තමයි අපි රූපයෙන් සතර නාම ධර්ම වලට යන්නේ. නමුත් අර ඊටාම හොඳින් මේ ධර්මය ප්‍රගුණ කරගත්ත කෙනාට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය සතර නාම ධර්ම තුලින්ම තමයි අවසාන වශයෙන් ප්‍රකට කරගන්නේ කියන එක අපි පැහැදිලි කරගත යුතුයි නේද? සාමාන්‍යයෙන් ඊයේතර මේ නාම පුත්‍රජාන වහන්සේගේ උත්තරයක තිබුණානේ අර සගත වර්ගයේ නාම තමයි මේ ලෝකයේම මේව කරන්න කියලා. ඔව් ඒක කරගන්න පුළුවන් නේද? එතන නාම කියලා කිව්වේ අර සත්වයා නාම කියලා එතන අදහස් කරේ ප්‍රඥප්තියට.
එතන සතර නාම ධර්ම නෙවෙයි එතන කතා කරලා තිබ්බේ. එතන අට කතාවෙත් පැහැදිලි කරනවා මේ හැම තැනම ප්‍රඥප්තියනේ තියෙන්නේ. සම්මුතිය විදියට අපි ගන්න ප්‍රඥප්තියනේ. ඒ කියන්නේ අපි එක එක්කෙනාගේ නම්. එතකොට එතන ප්‍රේමරත්න මහත්මයා කතා කරානේ අපි ගායකයෝ විදියට ඒ අය කෙරෙහි ඇලෙන්න පුළුවන්, නළු නිළියෝ කෙරෙහි ඇලෙන්න පුළුවන්. එක එක්කෙනාගේ නම් වලින් අපි හැඳුන්වලා ඒ ලස්සන රූප කෙරෙහි ඇලෙන්න පුළුවන්. ඒ අයගේ ගායනය ඒ රූප කෙරෙහි ඇලෙන්න පුළුවන්. මේ ඔක්කොම මේ ප්‍රඥප්තියෙන් කෙරෙන් තමයි අපි ඇලෙන්නේ. අපි කවදාකවත් සතර මොකද්ද මේ පරමාර්ථ ධර්ම කෙරෙහි අපි කවදාකවත් ඇලෙන්නේ ඒක ඒ නාම කෙරෙහි ඇලෙනවා කියලා කිව්වේ ප්‍රඥප්තියෙන් කෙරෙහි ඇලෙනවා කියන එක තමයි ඒ සූත්‍රයේ පැහැදිලි කරේ. නමුත් මෙතන අපිට නිර්වාණය අවබෝධ කර ගැනීමට අවශ්‍ය කරන්නේ අතර මොනවද? සතර නාම ධර්මමයි තමයි සතර නාම ධර්මයන්ගේම තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය අපිට වටහා ගන්න පුළුවන්. එතකොට මේ සියල්ලම අපිට වදකයා විදියට දැක්කනම් අපිට ගොඩක් පහසුයි කියන එක තමයි මෙතන මේ සංක්ෂේප විදියට පැහැදිලි කරලා තියෙන්නේ නේද? අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි එක අනිත්‍යවට දැමේ මොකද්ද දුක්ඛ කියන්නේ වේදනාව නේද මිස්? ඔව් දුක්ඛ වේදනාව අනිත්‍ය විදියට අපි දැම්මේ මොකද්ද? විඥානය. විඥානයයි අනිත්‍ය විදියට දැම්මේ. අනාත්ම විදියට දැම්මේ සංඥා සංකාරනේ. සංඥා සංකාර. ඔව් සංඥා සංකාර තමයි මේ තමන්ගේ විශේෂ පවත්වා ගන්න. ඒ කියන්නේ දැන් අපි මේ ආත්මයේ විදියට හිතනවා. ඒ කියන්නේ මේක තමයි මේක අපිට එක විදියට තියනවා කියලා අපි හිතනවා. නමුත් මේක තමන්ගේ විශේෂ අපිට පවත්වා ගන්න බැරි හින්දා තමයි ඒක අනාත්ම වුනේ. තවත් ප්‍රශ්න තියෙනවා නම් අහන්න මේ වෙලාවේ. තව පොඩි වෙලාවෙ මම හිතන්නේ ඊළඟ නිර්දේශයට යන්න ඉස්සෙල්ලා තවත් ප්‍රශ්න निराකරණය කරන්න පුළුවන් තියෙනවා. සමා වෙන්න මිස් මේ අර ආසිවිසෝපම සූත්‍රයේ සර්පය 4 දිනක් ගැනක් කියනව නේද? මට ඇත්තටම මේ සූත්‍රේ පොඩ්ඩක් ඔව් ඒ සර්පය 4 දෙනා තමයි. ඔව් සර්පය 4 දෙනා හින්දානේ දුවන්නේ මේ ඒ කියන්නේ අර ඒ සර්පය බලාගන්න එක්කෙනා දුවලනේ නේද? ඊට පස්සේ ඔය මේ ගමකට ගිහිල්ලා එතන වදකයා කඩුව මේව කරගෙන වදකයාවනේ පංචස්කන්ධයට උපමා කරලා තියෙන්නේ නේද? ඒ දුවන්නේ හොරානේ නේද? හොරානේ. හොරා තමයි. හොරා තමයි දුවන්නේ. ඔව්. එතකොට මේ වදකයා විදියට තමයි මේ එතන උපමා කරලා තියෙන්නේ පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධය. ඔව්. හරි. ඒක තවත් ප්‍රශ්න කීපයක් අහන්න ඒක පුළුවන්. කරයි ඔයගලන්ට මූලපණ්ණාසකය මේ කරනවනේ මේ මොකද සුනීතා මිස් නේද? තාම කරලා නැතුව ඒ සූත්‍රය නේද? තාම කලේ නෑ මිස් එක. නෑ. ඔව් ඒක කරයි ඒ සූත්‍රයේ තියෙනවා මේ දැන් විභාගෙට පේපර්ස් දෙකක් තියෙනවනේ. දැන් මේ විසුද්ධි මාර්ගයයි මොනවාද මජ්ක්‍ධිම නිකාය මූලපණ්ණාසකයයි නේද? මූලපණ්ණාසකයට අයිති සූත්‍රයක් තමයි ආසිවිසෝපම සූත්‍රය. එහෙමනම් ප්‍රශ්න මුකුත් නැත්නම් අපි අවසන් කරමු නේද මේ ටික වෙලාවක් තියෙන කමක් නැහැ නේද විනාඩි ඔව් කීපයක් තවත් මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඒ වගේ හරි වැදගත් ඒ වගේ පොඩි දේවල් උනත් හිතන්න එපා පුංචි දේවල් කියලා අහන්න ප්‍රශ්න තියෙනවා අහන්න. ඇත්තටම ඉතින් අද හොඳ වැදගත් දවසක් මේ පංච උපාදානස්කන්ධයමනේ අපි පිළිසින් දකින්න ඕනේ කවදා හරි. හොඳටම අර ඔව් දැන් මෙහෙමයි දැන් විස්තරාත්මක ක්‍රම දැන් භාග්‍යවතුන් වහන්සේ ඒ අයට තේරෙන විදිහට දැන් කෙනෙකුට මේ ස්කන්ධ පංචකයෙන් තේරුම් ගන්න ටිකක් අමාරුයි. නමුත් බලන්න ආයතන විදිහට ධාතු විදිහට බලද්දි පහසුයි නේද තේරුම් ගන්න විස්තරාත්මකව. ඒ කියන්නේ දැන් ආයතන විදිහට පැහැදිලි කරන්නේ දැන් එතනදී අර රූපයේ මේ රූපය වරදවා ගත්ත එක්කෙනාට තමයි
අර ආයතන අර ඖදාරික ආයතන 10 විස්තර කරලා ඒ කියන්නේ රූපයට අයිති ආයතන මේ 10 විස්තර කරලා ඊට පස්සේ මන ආයතනයයි ධම්මායතනයයි පැහැදිලි කරනවා. එතකොට දැන් රූපයයි නාමයයි දෙකම මුලා වෙච්ච කෙනාට ධාතු වලින්. එතකොට දැන් මේ ස්කන්ධ වලින් පැහැදිලි කරද්දී ඒක හරි ඒක ටිකක් අමාරුයි තේරුම් ගන්න. ඒක තේරුම් ගන්න අමාරු වුණාට ඒක තේරුම් ගන්න පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් හොඳට ධර්මය විස්තරාත්මකව හදාරලා ඒ ගැන අවබෝධයක් තියෙන අයට මේ ස්කන්ධ දේශනාවෙන් මේ ඒ කියන්නේ මේ කෙටි ක්‍රමයෙන්ම ධර්මයේ පැහැදිලි වෙනවා. එතකොට දැන් අපිට මේ පංචස්කන්ධයම තමයි ඇත්තටම මේ උපාදානය කරගෙන දැන් ඒවා විස්තරාත්මකව දැන් බලන්න ආයතන වලට ගත්තොත් ඒවට මේ අධ්‍යාත්මික ආයතන වලට බාහිර ආයතන නිසා තමයි මේ සියලු දෙයක්ම උපාදානය කරගන්නේ නේද? ඉතින් ඒ වගේ මේ අපිට මේ හැම එකේම විස්තරය දැනගත්තාම වැදගත්. නමුත් මේ ස්කන්ධ කියන එක අපිට දැන් මේ මෙතන හරිම විස්තරාත්මකව විසුද්ධි මාර්ගයට ඇත්තට මේ විභංග අට කතාවෙන් ගොඩක් කරුණු අරගෙන තියනවා නේද? මේ කරුණු මේ ස්කන්ධ මේ කියන්නේ මෙතන ස්කන්ධ නිර්දේශය පැහැදිලි කරන්න අභිධර්මයේ විභංග මේ අට කතාවෙන් තමයි ගොඩක් කරුණු අරගෙන පැහැදිලි කරලා තියෙන්නේ. එමනම් බොහොම පිං අද අපි සෑහෙන දුරට ගැඹුරින් බොහොම ගම්භීර දහම් කරුණු සාකච්ඡා කරන්න යෙදුන බොහොම හොඳයි. හොඳයි අපි සද්ධම්මාචාර්ය උපාධිය අවසන් අධ්‍යයන වර්ෂයට අදාළ විසුද්ධි මාර්ගයේ ප්‍රඥා නිර්දේශයට අයිති පාඩම් මාලාව පිළිබඳව තමයි සාකච්ඡා පවත්වන්න යෙදුනේ. පුරාවර දෙකක් තිස්සේ අපි දැන් මේ කතා බහ කරන්න යෙදුනේ සාකච්ඡා කරන්න යෙදුනේ ඒ වගේම අපි සම්මර්ෂණය කරන්න යෙදුනේ රසිකාරය කරන්න යෙදුනේ තථාගත බුද්ධ භාෂිතයමයි. බොහොම ශ්‍රද්ධාව පෙරදරි කරගෙන අප්‍රමාණ කුසල් සිත් ජනිත කරමින් අපි විසින් රැස් කර ගන්නට යෙදුණු මේ සියලුම පුණ්‍ය සම්භාර ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අපි අනුමෝදන් කරමු. පළමුවෙන්ම අපට මේ අවස්ථාව උදා කර දුන් ප ဋ ාණ ධර්ම සභාවේ උත්තරීතර අනුශාසක අතිපූජනීය නම කියන අවසරයි කොරතොට වෙසබු ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝ රත්නයේට පතන බෝධික නිර්වාණ අවබෝධයටපත් වීමට මේ පුණ්‍ය ශක්තිය උපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ප ဋ ාණ ධර්ම සභාවේ සමුත්පාදක අතිපූජනීය යාගොඩ ධර්ම ප්‍රභ ගෞරවනීය ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් කරනවා පතන බෝධික නිර්වාණ අවබෝධයටපත් වීමට. ඒ වගේම අපට ධර්මයේ ඉගෙනු සියලුම ගිහි පැවිදි ගුරුතුමන්ට ඒ වගේම ප ဋ ාණ ධර්ම සභාවේ දැනට ඉගෙනීම් කටයුතු වල නියුක්ත සියලුම ගිහි පැවිදි ගුරුතුමන්ට ඒ වගේම අද දවසේ සදහම් මණ්ඩපයට සහසම්බන්ධ වූ ඔබතුමන්ලා සෑම සියලු දෙනාටත් විශේෂයෙන්ම මා සමග මේ ධම් සාකච්ඡා මෙහෙවන අමිතාහිවතන්ත්‍රි මහත්මිය ඔබතුමියට අප සෑම සියලු දෙනාගේ පවුල් වල සෑම සියලු දෙනාටත් නිදුක් භාවයේ නිරෝගී භාවයේ සුවපත් භාවයේ චිරජීවනයේ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. මාර්ගඵල නිවන් සුව සඳහාම මේ පුණ්‍ය සම්භාර ධර්මයන් උපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. තෙරුවන් සමා කර ගනිමු. කායේන වාචා චිත්තේන පමාදේන මයාගතං අච්ඡයං මේ භන්තේ භූරි පඤ්ඤ තථාගත. කායේන වාචා චිත්තේන පමාදේන මයාගතං අච්ඡයං මේ ධම්ම සම්දිට්ඨික අකාලික. කායේන වාචා චිත්තේන පමාදේන මයාගතං අච්ඡයං මේ සංඝ සුපටිපන්න අනුත්තර. අපි දෙවියන්ට පින් දීලා මියගිය ඥාතීන්ට පින් දීලා අද දවසේ සදහම් සාකච්ඡාව මෙතකින් අවසන් කරමු. සම්බුදු සසුන සුරකින
ඒ වගේම ඔබ අප සෑම දිනම සුරකින සියලු දෙවියන්ට මේ පින් අනුමෝදන් කරමු. එත්තාවතාච අම් හේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු සම්බුද්ධ ශාසනං පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු සම්බුද්ධ දේශනං පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු මං පරන්ති. ඔබ අප නමින් මිය පරලෝ සැපත් පින් බලාපොරොත්තු වෙන සිටින යම් තා ඥාතීන් පිරිසක් වේද ඒ සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ අතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඒවා තන්ත්‍ර මහත්මියත් මමත් දෙදෙනාම ඔබ සෑම සිල් දෙනාටම තෙරුවනේ අනන්ත ආශිර්වාදේ ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. මිත්‍යා ප්‍රතිස්ථාත් ඔබතුමාටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයටම මේ අපට කියලා දීලා ලබාගත් කුසලයේ පරිශ්‍රේ වේවා පරිශ්‍රේ වේවා. සාදු සාදු පිළිතුරු ඔබ සියලු දෙනාටම අනුමෝදන් කරනවා. අපි සියලු දෙනාගේ ප්‍රාණ අපත පිණිස සියලු දෙනාට නිවෙන සෙන්පින් නිරුවන් සරණයි. මේක වහ නිවාන අවබෝධයට මේ කුසල ශක්තියෙන් හේතු වේවා. නිරුවන් සරණයි අප්‍රමාණ පින්. හැම දිනාටම තෙරුවන් සරණයි. නිරුවන් සරණයි සරණයි. නිරුවන් සරණයි.